මේ සෙෂන් එකේ මම මුලින්ම කවර් කරන්නේ මේ කොහොමද ස්ටොක් එකක් ඇනලයිස් කරගන්නේ කියලා. මේ මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මම සෙෂන් එක පුළුවන් තරම් ඒ කියන්නේ පොඩි සෙෂන් වලට කඩලා ෆීචර්ස් කීපය වගේ කවර් කරන්න. එතකොට ලේසියි grasp එක ගන්න. අද මම මේන්ලි කවර් කරනවා ස්ටොක් පේජ් එක. ඒ කියන්නේ මොකක් හරි මම කොමන් ස්ටොක් එක සිලෙක්ට් කරගන්න හිතනවා. මුලින්ම ස්ටොක් පේජ් එකට ගියාම මේ වගේ view එකක් තියෙන්නේ. මේකේ tabs කීපයක් තියෙනවා. මේකේ මම නිකන් ඇනලයිස් කරන්න ඕන ඕඩර් එකටම යන්න. පේජ් එකේ ඔක්කොටම කලින් මම මේ ටර්මිනොලොජි එක ඩිෆයින් කරලා ඉන්නම්. මෙතන මේ EPS කියන්නේ earning per share කියන එක අපි adjusted EPS කියලා එකක් use කරනවා. මෙතන මම ඒක example එකකට පෙන්නන්නම්. මෙතන raw data ටික බැලුවොත් adjusted EPS කියන්නේ මේ company සරල මුලින් EPS එක මොකක්ද කිව්වොත් EPS එක කියන්නේ earning per share කියන එක. ඒ කියන්නේ එක share එකකට company කොච්චර earn කරනවද කියන එක. ඒක ගන්න මෙතන මේ profit එක තියෙනවනේ, profit after tax එක. ඒක බෙදලා share issued කරපු quantity එකේ. ඊට පස්සේ adjusted කියන්නේ companies සමහර වෙලේට ඒ කියන්නේ ගොඩක් වෙලාවට companies මේ shares තියෙන shares ප්‍රමාණය වෙනස් කරගන්න event තියෙනවා market එකේ. issued quantity එක. සමහරට ඒක split එකක් වෙන්න පුළුවන්. සමහරට right issue එකක් වෙන්න පුළුවන්. සමහරට repurchase එකක් වෙන්න පුළුවන්. ඒ වගේ event එකකින් issued quantity එක වෙනස් වුණාම මේ ratios report වල තියෙන එක කෙලින්ම ගන්න බෑ. උදාහරණයක් විදිහට split එකක් ගියොත් එකට 10ක් split එකක් ගියොත් හරි value එක එන්න ඒ කියන්නේ හිතන්නකෝ EPS එක දැන් සම්පත් බැංකුවේ ගියමු. සම්පත් බැංකුවේ මේ split එකක් ගියොත් දැන් එකට 10කට එතකොට මෙතන EPS එක කලින් report වල show කරපු ඔක්කොම 10න් බෙදෙන්න ඕන. ඒක දැන් report තියෙන PDF වලනේ. ඉතින් ඒක වෙනස් කරන්න බෑනේ. ඒ වුණාට CC file එකේ ඒව auto adjust වෙනවා. මොකක් හරි share quantity එක වෙනස් වුණොත් මේ EPS එක ROE එක quantity එකට sensitive ratios ඔක්කොම adjust වෙනවා හරිය එකට entire history එකට. මේක තමයි වාසිය තියෙන්නේ. එතකොට ඔයාලට නිකන් අර report එක අරගෙන ආයෝක බෙද issued quantity එකේ කාලේ බලවල එහෙම හදන්න අවශ්‍ය නැහැ. ඒව auto adjust වෙලා තියෙන්නේ. ඒක තමයි මෙතන මේ adjusted EPS කියලා දාලා තියෙන්නේ. නැත්නම් misleading කියලා. හින්දා ඒක reported එකත් මම පෙන්නලා තියෙන්නේ. ඒක නිකන් ඒ දෙක අතර comparison එකක් ගන්න. ඒ කියන්නේ නැත්නම් direct කෙලින්ම බලුවම පස්සේ මේ අපේ EPS එක වැරදි කියලා හිතනවාට මේක ඊට පස්සේ හරි ඒක තමයි adjusted කියන්නේ. මේ adjusted කියන්නේ හැම එකක්ම quantity එක වෙනස් වුණාම ඒකට අදාළව අපි මේ adjust කරලා තියෙනවා ratios. ඊළඟ එක තමයි PE. මේ EPS එකයි PE එකයි එකටයි වෙලා යන්නේ. ඒවා company එකක earning ගැන කතා කරන ratios. මේ EPS එක කියන්නේ share එකකට කොච්චර earn කරනවද කියන එක. PE එකෙන් කියන්නේ ඔයා earning එකට අදාළව කොච්චර multiple එකක් ඔයා දැනට share එක ගන්න price එක ගෙවන්න ඕනද කියලා. ඒ කියන්නේ මෙතන නම් PE එක කියන්නේ price එකට සාපේක්ෂව ඔක multiply කරොත් එයා මේක multiply කරොත් 5.88 වලින් මේ ගාන තමයි ඔයා ගෙවන්නේ share එකක් ගන්න. ඒ කියන්නේ earn කරන ගාන වගේ 6 ගුණයක් විතර ආසන්නව ඔයා ගෙවනවා මේ share එක ගන්න. එතකොට මේක PE එක වැඩි කියන්නේ ගොඩක් වෙලාවට මේ ඉන්වෙස්ටර්ස්ලා ඒ කම්පැනි දැනට earn කරන ගානට නෙවෙයි වැලියු කරන්නේ ඉස්සරහට earn කරන්න පුළුවන් potential එකට. කියන්නේ PE එක වැඩි. ඒ කියන්නේ PE එක වැඩි stock එකක් කියන්නේ ගොඩක් වෙලාවට ඒකේ තේරම හරි market එක හරි ඔක්කොම assume කරොත් ඔක්කොම investors intelligent නිකන් හරියට ඒක invest කරනවා කියලා
එතකොට එහෙම පර්ෆෙක්ට් මාකට් එකක PE එක වැඩි කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා හැම වෙලේම ඒකට ඉන්වෙස්ට් කරන්නේ ෆියුචර් වැලියු එක growth එක ගැන හිතලා දැනට තියෙන වැලියු එක ගැන නෙමෙයි. හැබැයි මේක මෙහෙම නෑ මේ ඇත්තට රියලිටි එකේ නිකන් හයිප් වලට PE එක නිකන් වැඩි වෙන ස්ටොක් තියෙනවා කිසිම වැඩක් නැති. හැබැයි ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඉන්වෙස්ට් කරනවා නම් අනිවාර්යෙන් හිතන්න ඕනේ PE එක වැඩි එකක් ගන්න ඕන ප්‍රමාණයට වැඩිය. මේ එතකොට බලන්න ඕනේ ඒ කම්පැනි growth potential එක කොච්චරද කියලා ඉස්සරහට. උදාහරණයක් විදිහට ලංකාව එකක් ගන්න නැතුව අපි බයස් වෙනවට එළියේ ටෙස්ලා එක ගමුකෝ. ටෙස්ලා එකේ අවුරුදු 5ක් මුල් අවුරුදු 5 වගේ සමහරට ප්‍රොෆිට් නෑනේ. ප්‍රොෆිට් අඩුයි කිහිපයයි. හැබැයි මැසිව් පොටෙන්ෂල් එකක් තියෙනවා ඊළඟ අවුරුදු 5. එතකොට දැන් මුල් අවුරුදු 5 ඉන්වෙස්ට් කරන ඉන්වෙස්ටර්ස්ලා ඔක දකින අය මේ දැනට earn කරන ගානට සාපේක්ෂව ලොකු ගාණක් දීලා ඔක ගන්න පුළුවන්. මොකද එයාලා දන්නවා අනාගතයේ ඔයගොල්ලෝ ලොකු වැලියු එකක් රිටර්න් වෙනවා කියලා. ඕක තමයි PE එක වැඩි වෙන්න හේතුව. හරියට. ඒ කියන්නේ growth ඒවට කියන්නේ growth stocks කියලා. growth වේගෙන් grow වෙන stocks PE එක වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ growth rate එක ගොඩක් වැඩි මේ ඒක නිසා ඉන්වෙස්ටර්ස්ලා ඒ growth rate එකට තමයි value කරන්නේ. දැන් මේක ගත්තොත් මේක මාකට් එක අනිත් එක තමයි PE එක සාමාන්‍යයෙන් සෙක්ටර් එකත් එක තමයි මේ කම්පෙයාර් කරන්න ඕන. මේ ටයිම් මාකට් එකට කම්පෙයාර් කරලා වැඩක් නැහැ. එක සෙක්ටර් වල PE එක වෙනස් වෙනවා. ජෙනරලි දැන් මේක ගත්තොත් මාකට් එකට සාපේක්ෂව මාකට් එකේ මීඩියන් එකට සාපේක්ෂව PE එක ලාභයි පොඩි ගාණ. හරිම පොඩි ගාණ ලාභයි. හරි ගත්තොත් මාකට් එකේ මැදම වගේ තමයි මේක තියෙන්නේ. එතකොට ලාභත් නැහැ පාඩුත් නැහැ වගේ තැනක තමයි තියෙන්නේ මාකට් මීඩියන් එකත් එක්ක. ඕක තමයි earnings ගැන තියෙන මේක. ඊට පස්සේ net asset value එක නැව් එක net asset value per share. මේකෙන් කියන්නේ කම්පැනි මේ ප්‍රමාණය කියන්නේ කම්පැනි අද විකුණන කියමුකෝ. අද විකුණනම තියෙන ණය ටිකක් බේරලා කම්පැනි තියෙන මේ ඔයාලා ඇසෙට් ටික ඔක්කොම විකුණනොත් කම්පැනි ඔක්කොම ටික තියෙන ණය ටික බේරුවන් පස්සේ ඔයාට එක ෂෙයා එකකට අතට එන ගාණ. ඒක ඇත්තටම එහෙම නෙමෙයි. ඒක විකුණන පස්සේ ගණන් අඩු වෙන්න පුළුවන්. එකපාරට ගොඩක් විකුණන්න බෑ. එතකොට මේක ideal value එකක්. ඒ කියන්නේ imaginary කියන්නේ සිංහලෙන් කියන්නේ මොකක්ද imaginary value එකක් තමයි තියෙන්නේ. මේ ඒකට අනුව ඔයාට කම්පැනි අද තියෙන ගානට කිසිම වෙනසක් නැතුව විකුණනොත් ඔයාට අතට ලැබෙන ගාන ෂෙයා එකට. මේක හැටියට නම් ඕල්මෝස්ට් ඔයා ගෙවන ගාන වගේ ඇසෙට් තියෙනවා. මේ කියන්නේ ඒ ගෙවන ගානට සාපේක්ෂව ලැබෙන ඇසෙට් වැලියු එක අතර රේෂියෝ එක. يعني දැනට ප්‍රයිස් එක 160 ගානයි. ඒකට සාපේක්ෂව ඇසෙට් තියෙනවා මෙච්චර ප්‍රමාණයක්. ওই දෙක බෙදුවම පස්සේ මේ වගේ 0.99 ගානක් වෙනවා. මේක තමයි PB කියන්නේ. මේක වැඩි වෙනවා කියන්නේ ඔයා තියෙන ඇසෙට් ප්‍රමාණයට වැඩිය වැඩියෙන් ගෙවනවා කියන්නේ ගන්න. මේක අඩු වෙනවා කියන්නේ ඔයාට තියෙන ඇසෙට් ප්‍රමාණයටත් වැඩිය ලාභ ගාණක් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ කම්පැනි අද විකුණනත් ඔයාට අතට වැඩිපුර ගාණක් හම්බ වෙනවා කියන්නේ. PB එක අඩුයි. මේකේ මෙතනක් තියෙන කතාවක්. සමහර සෙක්ටර් වල මේක වෙනස්. උදාහරණයක් විදිහට software industry එක ගන්නවා. software industry එකේ asset එකක් මොකුත් නැහැනේ. ඒ කියන්නේ tangible asset නැති තරම්. එතකොට මේ assets කියන එක ගොඩාක් අඩුයි. එතකොට PB එක ratio එක ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඒක හොඳ නැත්තේ. එතකොට set එක අනුව වෙනස් වෙනවා. financial set එකේ නම් obviously asset කියන්නේ currency කියන්නේ monetary value එකක්නේ ගොඩක් වෙලාවට finance sector එකේ asset කියන්නේ. එතකොට ඒ වගේ ඒවාට ඊට පස්සේ මොනවා හරි asset management companies වලට ඒවට PB එක හරි. ඒ කියන්නේ make sense. එහෙම නැති software වගේ tangible asset නැති sectors වලට asset value එකක් කියන එක ගොඩක් වෙලාවට IP එක ඒක value වෙන්නේ නැහැ. එතකොට ඒක tangible නැති ඉඳ ඕක
doesn't make any sense. ඒ වගේ sectors වලට ගොඩක් වෙලාවට PE එකයි EPS එකයි ගැන හිතුවනම් හරි company ගැන හරි idea එකක් අරගෙන growth potential එක ගැන idea එකක් අරගෙන මොකද asset value බලලා වැඩක් නැහැ ඒ asset නැහැ මේ banking sector එක ඊට පස්සේ investment companies holding companies ඒ වගේ මේක make sense banking වල එහෙම ගොඩක් වෙලාවට දැන් ලංකාවේ නම් banking එකේ නිකන් banking sector එකේ මේ දැන් මේකේ තියෙන විදිහට asset value එක මේ sector median එක තියෙන 0.78 ඊට සාපේක්ෂව මේකේ මේ අපි ගෙවන ගාන වැඩි කියන්නේ banking sector එක ගත්තොත් මීට වැඩි ලාභයට තමයි asset value එක තියෙන්නේ අනිත් බැංක් වල මේකේ පොඩ්ඩක් විතර ගෙවන ගාන වැඩි මැදට ආසන්න තියෙන්නේ බැංක් 17ක් ගත්තොත් මේක 13 වෙනි තැන තමයි තියෙන්නේ ඊට පස්සේ ROE එක කියන්නේ ඉන්වෙස්ටර්ස් ලගේ මෙතන ඩෙෆිනිෂන් එකක් තියෙනවා මේ කොච්චර efficiently මේ කම්පැනිය perform කරනවද කියලා ඔයාලගේ ෂෙයා හෝල්ඩර්ස් ලගේ ඉක්විටි වලට අනුව ප්‍රොෆිට් ජෙනරේට් කරන්න ඒක ප්‍රොෆිට් එක ෂෙයා හෝල්ඩර්ස් ඉක්විටි එකෙන් ඩිවයිඩ් කරන් පස්සේ එන ගාන තමයි මේක මැට් කියන්නේ හැම ඉන්ඩස්ට්‍රි එකටම හැම වෙලේදීම මැට වෙන එකක් නෙවෙයි මේක කම්පැනි එකේ ෆේස් එක අනුව සහ ඉන්ඩස්ට්‍රි එකට මේකේ තියෙන ඇවරේජ් එක වෙනස් වෙනවා දැන් මේ සෙක්ටර් එක ගත්තොත් සාමාන්‍ය සෙක්ටර් මීඩියම් එක තියෙන 15% වගේ මේක ඊට වැඩි පොඩ්ඩක් හොඳයි සෙක්ටර් මීඩියම් එකට වැඩි චුට්ටක් උඩින් ඉන්නවා කම්පැනි 17කින් 7 වෙනි තැන ඉන්නවා බැංක්ස් වල right මොක තමයි වැලුවේෂන් එක විදියට ගත්තාම ස්නැප්ෂොට් එක ඊට පස්සේ බලන්න ඕන එක තමයි මේ දැනට තියෙන වැලුවේෂන් එක ඊට පස්සේ නිකන් ක්වික් ලුක් එකක් දැම්මට කමන්නේ මේ පැත්ත මේකේ තියෙන්නේ මෙතන quarterly financials ටික ඒ කියන්නේ reports වල මේ මෙතන summary එකක් තියෙන්නේ ඒ quarter එකේ year over year growth එක කියන්නේ growth එක මේක year over year ගන්න හේතුව මේ profit related ඒවානේ තියෙන්නේ ඔක්කොම මේ stock market එකේ generally stock market එකේ නිකන් generally company එක business කියන එක seasonal එතකොට profit generate විශේෂයෙන් hotel sector එක ගත්තා කියමුකෝ එතකොට company internal reason එකක් නැතුව profit එක ලොකුවට අඩු වැඩි වෙනවා seasonal හේතු හින්දා ඒවා company ඇතුළේ ඉන්න අයට control කරන්න බැරි දේවල් ඒක කරන්න දෙයක් නෑ එතකොට එහෙම profit අඩු වැඩි වුණාම ඒකට අපි හිතන්න මේ quarter එකේ tourism වැඩි වෙනවා ඊළඟ quarter එකේ අඩු වෙනවා එතකොට company එකක් විදිහට ඒකට කරන්න දෙයක් නෑ එතකොට මේ quarter එකේ profit එකයි මේ ඊළඟ quarter එකේ profit එක compare කරොත් එතන අසාධාරණයක් වෙනවා ඒකට කරන්නේ year over year ගන්න එක. එතකොට අපි compare කරන්නේ මේ quarter එක නම් කලින් අවුරුද්දේ මේ quarter එකත් එක තමයි compare කරන්නේ. එතකොට seasonal effect එක කලින් අවුරුද්දෙත් එකයි මේ අවුරුද්දෙත් එකයි. එතකොට ඒක සාධාරණයි. ඒක නිසා මේ profit කරනකොට මේ ගන්න දැන් මේක නම පෙබරවාරි. කියන්නේ 12න් ගියේ කලින් අවුරුද්දේ 12න් 31කින් ඉවර වෙච්ච quarter එක compare වෙන්නේ මේකට 2027 2024 12:30කින් ඉවරෙච්ච පාට එකට තමයි කම්පෙයාර් වෙන්නේ. ඒකෙන් එන මේ growth එක තමයි මේ percentage එකක් විදිහට පෙන්නන්නේ. කියන්නේ ඊට සාපේක්ෂව අඩු වෙලා තියෙන්නේ. revenue එක වැඩි වෙලා profit ඒ කියන්නේ profit tax එකට කලින් profit එක අඩු වෙලා ඒ කියන්නේ මොනවාරි operational cost එක වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ net profit එකත් පොඩි ගාණක් අඩු වෙලා තියෙනවා. ඒක නිසා net profit එක අඩු වෙනවා කියන්නේ හා සමානුපාතිකව මේ earning per share එක අඩු වෙනවා ඒකයි මේ දෙක සමානයි මෙතන net profit එක මොකද ඒක shareholders shares ගානේ බෙදුවමනේ EPS එකෙන් මේ දෙක අඩු වීම සමානුපාතිකයි එහෙම තමයි ඒක තියෙන්නේ මේ section එක දිහා බලමු ඔයාලට නිකන් company ගැන outlook එකක් ගන්න පුළුවන් company මේ ඔක්කොම කොළ පාට නම්
සාමාන්‍යයෙන් කම්පැනි නිකන් පොසිටිව් ට්‍රෙන්ඩ් එකක තමයි යන්නේ. මේ ඔක්කොම ටික කොළ පාට එහෙම කම්පැනිස් වලක් තියෙනවා. මේ ඔක්කොම ටික කොළ පාට කම්පැනි කරනවා. කම්පැනි යන්නේ පොසිටිව් ට්‍රෙන්ඩ් එකක දිගටම. 12ම බැලුවා. ඔක තමයි සෙකන්ඩ් ස්ටෙප් එක. මේක මේ පැත්තත් පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා බලන්න. පස්සේ රිපෝට් ඉන්ඩිවිජුවලි බලන්න පුළුවන්. ඊට කලින් මේ ඕවර්ලුක් එකක් ගන්න. මෙහෙම නිකන් පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා කොහොමද ට්‍රෙන්ඩ් එක කියලා බලන්න. ගන්න පොඩ්ඩක් වේරියේට් වෙච්ච විදිය. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා මේකේ මෙතන තියෙන්නේ ඒ කියන්නේ EPS එක නිකන් ක්වාටරකින් ක්වාටර් එක වේරි වෙච්ච හැටි. මේක TTM දාගන්න. TTM දාගත්තම බලන්න පුළුවන් කොහොමද TTM කියන්නේ trailing 12 months කියන එක. trailing 12 months කියන්නේ පහුගිය අවුරුද්ද කියන එක. given point එක පහුගිය අවුරුද්ද. මෙතන නම් පහුගිය quarters 4. මෙතන නම් පහුගිය quarters 4. එහෙම ආපස්සට rolling. ඒකේ profit එක වැඩි වෙනවා. earning per share වැඩි වෙනවා. මේ තියෙන chart එකේ. මේකෙන් idea එකක් ගන්න පුළුවන් company යන්නේ profit අඩු වෙවිද යන්නේ වැඩි වෙවිද යන්නේ. ඊට පස්සේ income එකත් ඒ වගේ similar chart එකක් තියෙනවා. TTM graph එක තියෙනවා. quarter income value එක තියෙනවා. නැත්නම් table එක තියෙනවා. අර බලන්න income of the values. මෙතනත් මේ raw values බලන්න පුළුවන් ඔක්කොගේම. මේක දාලා නැත්නම් chart එක ගන්න. ඊට පස්සේ assets and liabilities මේවා TTM එහෙම බලලා වැඩක් නැහැ. මොකද මේවා දැන් assets කියන එක generate කරලා burn කරන එහෙම දෙයක් නෙමෙයිනේ. එක දිගට asset නම් එක වැඩි වෙනවා නම් වැඩි වෙනවා. එක දිගට නැත්නම් අඩු වෙනවා නම් අඩු වෙනවා. sell කරනවා නම් liabilities උත් එහෙමයි. වැඩි කරනවා වැඩි කරගන්නවා අඩු කරගන්නවා නම් අඩු කරගන්නවා. profit වගේ නෙමෙයි. ඒක accumulated value එකක් තියෙන්නේ. එක දිගට වැඩි වෙනවා අඩු වෙනවා. ඒක නිසා මේ ට්‍රෙන්ඩ් එක පෙන්නන්නේ ටේබල් එකට ගියාමත් මේ හැම එකම කලරින් කරලා තියෙනවා. එතන කලරින් කරලා තියෙන year over year. ඒක තේරුවා මේක කම්පෙයාර් වෙන්නේ මේකත් එක්ක. එතකොට මේකට සාපේක්ෂව මේක වැඩි නම් තමයි මේක කොළ වෙලා තියෙන්නේ. මේක කම්පෙයාර් වෙන්නේ මේකත් එක්ක. මේකට සාපේක්ෂව මේක වෙනවා. මොකද මේ සීසනල් ඉෆෙක්ට් එක නැති කරන් තමයි මේක මෙහෙම කරලා දෙන්නේ. earning. ඒක තමයි year over year තමයි කම්පෙයාර් වෙන්නේ. හැබැයි liabilities assets and equity ගත්තොත් එහෙම නෙමෙයි. එක දිගට කම්පෙයාර් කරලා තියෙන්නේ මේ මෙතන වැඩි කම්පෙයාර් වෙන්නේ මේකත් එක්ක මේක කම්පෙයාර් වෙන්නේ මේකත් එක්ක එහෙම තමයි වෙන්නේ. මොකද assets කියන්නේ සීසනල් එකක් නෙමෙයි. එක දිගට එක වැඩි වෙනවා එක අඩු වෙනවා. එහෙම debt liabilities උත් එහෙමයි. ඒකට ඒවා සීසනල් year over year කම්පෙයාර් කරලා වැඩක්. ඔය ටික බැලුවම පස්සේ නිකන් අයිඩියා එකක් ගන්න පුළුවන් කම්පැනි asset වැඩි කරගෙන යනවද liabilities වැඩි කරගෙන යනවද රින් යනවද ඊට පස්සේ ඉන්කම් එක වැඩි කරගෙන යනවද මොනවා හරි tax burden එකක් ඉඳ tax වැඩි වෙනවද අඩු වෙනවද tax ඇත්තටම ඉන්කම් එක වැඩි වෙලාද කම්පැනි perform කරලා EPS එක වැඩි වෙලා තියෙන්නේ නැත්නම් tax එක අඩු වෙච්ච හින්දාද වැඩි වෙලා තියෙන්නේ ඒ වගේ ටිකක් ගන්න අයිඩියා එකක් ගන්න පුළුවන් කම්පැනි එකට ඊට පස්සේ මෙතන ඩිවිඩන්ඩ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඩිවිඩන්ඩ් ට්‍රෙන්ඩ් එක කියන්නේ මේකේ බාස් කියන්නේ ඩිවිඩන්ඩ් දීපු ගාණ නිකන් රුපීස් වලින් ගාණ මේ ලයින් එකෙන් තියෙන්නේ yield එක කියන්නේ නිකන් ඒ දීපු දවසේ ෂෙයා ප්‍රයිස් එක තියෙනවනේ ඒ කාලේ ෂෙයා ප්‍රයිස් එක ඒකෙන් දීපු ගාණ බෙදුවම පස්සේ එන ගාණ percentage එකක් විදිහට කියන්නේ මෙතන නම් yield එක 100ට 6.3 ඒ කියන්නේ එතන 10.3 මේ කාලේ ප්‍රයිස් එක තියෙන නිකන් 163ක් වගේනේ ඕක බෙදලා ඕක 100ෙන් වැඩි කරාම එන ගාණ තමයි මේ තියෙන්නේ yield එක කියන්නේ 100ට ගියා profit එක තියනවා කියලා dividend එක විතරක් consider කරොත් ඔයාලට අතට හම්බ වෙන yield එක රුපියල් 100ක් ගත්තොත් රුපියල් 100ක් දැම්මොත් ෂෙයාර් ගන්නවා රුපියල් 7ක් විතර හම්බ වෙනවා dividend එකේ මේ වෙලාවේ ප්‍රයිස් එක ඊට පස්සේ
ඔය ටික තමයි ඔක්කොම ෆන්ඩමෙන්ටල්ස් ටික. තව එක දෙයක් කියන්න තියෙනවා මෙතන ඇනුවල් රිපෝර්ට්ස් වල බලන්න පුළුවන් මේ වගේ. but mostly ඒ කියන්නේ annual reports පස්සේ මේ බැලුවට කමන්නේ ඊට වැඩි ඉම්පෝර්ටන්ට් quarterly reports ටිකෙන් හරියට ට්‍රෙන්ඩ් එක කැප්චර් කරගන්න පුළුවන්. පහුගිය පාරස් 12 වගේ බැලුවම පස්සේ එච්චර ඕනෙත් නෑ නිකන් මේ ට්‍රෙන්ඩ් එක බැලුවම මෙහෙම බැලුවම පේනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ announcements ඔක්කොම announcements තියෙනවා මේ history එක recent announcements ටික for a reasonable time තියෙනවා. ඊට පස්සේ ඔය ටික තමයි කම්පැනි ඩේටා තියෙන්නේ උතන. ඔය ටික බැලුවට පස්සේ නිකන් රෆ් අයිඩියා එකක් එනවා කම්පැනි නිකන් හොඳ එකක්ද නරක එකක්ද තවදුරටත් බලන්න ඕන එකක්ද නැද්ද කියලා. තාම ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එක ගන්න ඕන තැන නෙමෙයි ඉන්නේ. තාම කම්පැනි ගැන නිකන් මුලින්ම අයිඩියා එකක් ගන්න තැන. එතනිනුත් හොඳයි වගේ නම් ගිහිල්ලා එතන කම්පැනි ෆුල් සමරි එක කියවන්න. AI සමරි. මේක AI වලින් ජෙනරේට් කරලා තියෙන්නේ මේක ටිකක් ඩීප් විදියට ජෙනරේට් කරපු සමරි එකක්. සාමාන්‍යයෙන් ඕනම කාලෙක ඒ කාලේ තියෙන හොඳම මොඩල් එක තමයි යූස් කරන්නේ මේකට. අනිත් එක හොඳම AI මොඩල් එක. අනිත් එක ඒකට දෙන රිපෝර්ට්ස් පහුගිය ක්වාර්ටර්ස් 12ෙම රිපෝර්ට්ස් ඇනුවල් රිපෝර්ට්ස් latest annual report පහුගිය ක්වාර්ටර්ස් 12ෙම රිපෝර්ට්ස් and announcement ඔය ඔක්කොම ටික ඒකට දීලා තමයි මේක ජෙනරේට් කරන්නේ. ඒකට ඒ මොඩල් එක වෙයා ඔක්කොම ගැන හරි අයිඩියා එකක් තියෙනවා ස්ටොක් එක ගැන. මේක රීඩ් කරන්න. මේ ගොඩක් වෙලාවට මේක එතන එහාට ඉම්ප්‍රූව් වෙනවා හැර අපස්සට එන්නේ. ඒතකොට මේ තියෙන මට්ටමත් දැනට ගොඩක් හොඳයි. මේ ගොඩක් වෙලාවට අපිට අහුවෙන්නේ දේවල් ප්‍රශ්න ඔක්කොම හොඳට මේකට අහුවෙනවා. මිනිස්සුන්ට වැඩි ඇකියුරේට් මට්ටමක තියෙනවා දැනටම. ඔතනින් එහාට ඔක අපිට හිතාගන්න බැරි තරමට ඔක ඇකියුරේට් වෙන එක තමයි ඉස්සරහට වෙන්නේ. මිනිස්සුන්ට වැඩි ඔබ්වියස්ලි ඇකියුරේට් වෙනවා. ඊට පස්සේ මේක කියවුවම පස්සේ ආයේ වට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක ටේබල්ස් මේක එකක් කියනවනේ මේක මේ ටේබල්ස් මේ තියෙන ඒ වගේ සමහර විට මේක වැරදියට ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මේකට රිපෝට් ටික දෙන හින්දා අර මම කලින් කිව්වේ adjusted EPS තියනවා කියලා adjusted values තියනවා කියලා අපි එතන කතා කරේ. මේකේ මේක ගැන අවබෝධයක් මේකට නැහැ. මේක රිපෝට් නේ බලන්නේ. එතකොට සමහරට රයිට් ඉෂුව එකක් එහෙම වෙලා තියෙනවා නම් ওই ටික ඇඩ්ජස්ට් කරගන්න නැතුව සමහරට මෙතන මේ පෙන්නන රේෂියෝස් වල පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේකේ වටින්නේ. කම්පැනි ජෙනරල් අවුට්ලුක් එක සමරි එකේ ඉඳලා ඇනලිසිස් එක චෙක් මේ විශේෂයෙන්ම මෙන්න මේ සෙක්ෂන් එක. මේක growth indicators ටික මේ ජෙනරලි ඔක්කොම කියවන්න. හැබැයි අරක ඔළුවේ තියාගන්න රයිට් ඉෂුව එකක් ස්ප්ලිට් එකක් වගේ ගියොත් මෙයා මේක ෂෙයාර්ස් රිපෝට් වල තියෙන නම්බර් එක කියවලා ගොඩක් වෙලාවට වරද්ද ගන්නවා කියලා රේෂියෝස් ටික. ඉෂු කරපු ක්වොන්ටිටි එක ඇත්තටම රිපෝට් වල තියෙන එක වැරදි. ඒකට අනුව මේ EPS එහෙම රිපෝට් කරපුවා. ඒක දාලු මේකට ඇඩ්ජස්ට් වෙලා නැහැ. ඒක ඔළුවේ තියාගෙන ජෙනරලි මේක කියවන්න කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කම්පැනි මොකද්ද තත්ත්වේ. ඊට පස්සේ එතනිනුත් හොඳ නම් ඊට පස්සේ බලන්න පුළුවන් මෙතෙන්ට යන්න. මෙතන තියෙන්නේ කොහොමද මෙතන top 20 shareholders ලගේ variation එක තමයි මේ පහුගිය quarters 12ෙම මෙතන දාලා තියෙන්නේ. කොහොමද එයාලා වෙනස් කරගත්තේ එයාලගේ shares කියලා. මේකේ මේ දැන් මම උදාහරණයක් විදිහට මේක ඉම්පෝර්ටන්ට් තැනක් ගන්නවා මම මේක එක්ස්ප්ලেইন කරනවා. මේක ඉම්පෝර්ටන්ට් උදාහරණයක් විදිහට මේක කියන්නේ මේ top 20 අයට මෙතන මේ ස්ටොක් එකකින් කොච්චර percentage එකක් තියෙනවද top 20 වලින් එළියේ කොච්චර තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ගොඩක් ස්ටොක් වල top 20 අය ට්‍රේඩ් කරනවා. ඒ කියන්නේ සෙට් එකේ ට්‍රේඩ් වෙන ප්‍රමාණය අඩුයි. එතකොට එයාලා නිකන් හෝල්ඩ් කරන් ඉන්න ලොකු කාලයකට. එතකොට ගොඩක් වෙලාට අඩු වෙන ප්‍රමාණය අඩුයි. එතකොට ඉතිරි ටික තමයි ෆ්ලෝට් වෙන්නේ ගොඩක් වෙලාවට මාකට් එකේ. එතකොට මේකේ
මේකේ මේකේ ගොඩාක් টොප් 20 එකට කන්සන්ට්‍රේට් වෙලා තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද පොඩි නිකන් එළියේ තියෙන එතනින් එහා තියෙන සොලිඩ් තියෙනවා නම් ලොකු ගොඩක් සොලිඩ් නැතුව ෆ්ලෝටින් තියෙන පොඩ්ඩ නම් ලොකු ටර්න්ಓවර් එකක් આવුත් සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ලොකුවට අඩු වැඩි වෙන්න පුළුවන් සිග්නිෆිකන්ට්ලි. මේක බෑඩ් ඇක්ටර්ස්ලා යූස් කරන්න පුළුවන් මැනිපුලේෂන් වලට. එතකොට අර එක ගැන කෙයාර්ෆුල් වෙන්න ඕන. මොකද ස්ටොක් එකේ ප්‍රයිස් එකේ වොලටිලිටි එක මේ ගොඩක් වැඩි මේ top 20 concentration එක වැඩි ඒක එහෙම වුණාට ඒක ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ගේ ටේස්ට් එක අනුව වෙනස් වෙනවා. එහෙම වුණාට සමහර වෙලේට මේ ට්‍රේඩර් කෙනෙක් හිතන්න පුළුවන් මේකේ ප්‍රයිස් එක අඩු වැඩි වෙන එක තමයි මටත් වෙන්න ඕන. මට හරි ටයිම් එකේ එන්ටර් වෙලා හරි ටයිම් එකේ එක්සිට් වෙන්න පුළුවන් ලොකු ප්‍රොෆිට් මාජින් එකක් එක්ක. ඒ වගේ අර ඉන්වෙස්ටර්ගේ ටයිප් එක අනුව ඒක වෙනස් වෙනවා. මේ ස්ටේබල් ඉන්වෙස්ටර් කෙනෙක් කැමති නැහැ ඉතින් ප්‍රයිස් එක ලොකුවට අඩු වැඩි වෙවි හැම වෙලේම තියෙනවා. ඒක ගැන නිකන් රෆ්ලි තමන්ගේ ටෙස්ට් එකට අනුව ඒක ඩිසයිඩ් කරන්න පුළුවන්. රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන්. මම එක්සැම්පල් එකක් විදිහට වෙන ස්ටොක් එකක් පෙන්නන්නම්. මේ ස්ටොක් එක ගත්තොත් මේකේ මේ 99.54ක්ම මේ টොප් 20 ඇතුලේ තියෙන්නේ. යාලා ලොකුට වෙනස් කරගෙන කිනුත් 99.99 මෙතන තියෙන්නේ. ඒක එහෙම පොරක් නැහැ. එළිය තියෙන හැන පොඩි ගානක් ප්‍රොක්සි එක. මේ ක්වොන්ටිටි එක ගත්තොත් මේ වගේ පොඩි ගානක් තියෙන්නේ. මේක අර වගේ ලොකු ස්විංග්ස් වල යන්න පුළුවන් අඩු වැඩි වෙවි මේ පොඩි ටර්න් එකකට රියැක්ෂන් එක වැඩි. මොකද මේ ෆ්ලෝටින් ක්වොන්ටිටි එක අඩු. අපේ මාකට් එකේ මේ ඊට පස්සේ හරි මේ ඕක තමයි මෙතන ගත්තේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ අපේ මාකට් එක ගැන අයිඩියා එක. අපේ මාකට් එකේ ඔය කන්සන්ට්‍රේෂන් එක සාමාන්‍ය 35 64 අතර ගම් බයි 10ක් වගේ තියෙනවා. මේ වගේ මුළු මාකට් එකම කොහොමද තියෙන්නේ කියලා මෙතන තියෙන්නේ. ඒකෙන් මේක තමයි මේ උඩම තියෙන්නේ. මේක 99.54ක් නේ. ඒතකොට මේ කාණ්ඩෙට මේ මෙතන ගෲප් එකට තමයි අයිති වෙන්නේ. මේක heavily concentrated. මාකට් එකේ මැද ගාන ගත්තොත් සාමාන්‍ය මීඩියන් එක ඒක 90%කට වගේ තමයි තියෙන්නේ. මේ අපේ මාකට් එකේ ඉතින් කොහොමත් යම් මට්ටමකට කන්සන්ට්‍රේෂන් එක නිකන් වැඩි කියලා තේරෙනවා টොප් 20 වලට නැත්තම් එච්චර වැඩි ගානක තියෙන්නේ. මේ එහෙම ගත්තමත් මේක 99ක තියෙන්නේ. මේක මේ 90ක තමයි මාකට් එකේ තියෙන්නේ. එතකොට මේක heavily extremely tightly held තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ IQR range එක කියන්නේ inter quartile range එක. ඒ කියන්නේ මේක median එකට කියන මැද කම්පැනි එකේ මේ කන්සන්ට්‍රේෂන් එකනේ. inter quartile range එක කියන්නේ ඔය පොඩි කාලේ ඉඳගත්තු චතුර්ථක වල රේන්ජ් එක පළවෙනි චතුර්ථකයත් තුන්වෙනි චතුර්ථකයත් අතර පරාසය තමයි මේ තියෙන්නේ. 125ත් 175ත් අතර පරාසය. මේ ස්ටොක් එකේ ගාන මේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඉන්ෆර්මේෂන් එක තමයි ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා ගන්න මේ සෙක්ෂන් එකේ මෙතන ෂෙයා හෝල්ඩර්ස්ලාගේ මූව්මන්ට් එකක් ගන්න පුළුවන් ඊට අමතරව. සමහර ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නවා මේ හොඳට මාකට් එකේ පර්ෆෝම් කරන. ඉතින් ලංකාවේ නැතිනවාට ඉන්ටර්නැෂනල් ඇප්ස් තියෙනවා කොපි ට්‍රේඩර් වගේ ඒවා. US වල ගත්තොත් නැන්සි පැලෝසි ට්‍රැකර් ඒ වගේ තියෙනවා හයි පර්ෆෝමින් ට්‍රේඩර්ස්ලා ඉන්සයිඩර්ස්ලා ඒ වගේ ඕන මාකට් එකේ ඉන්සයිඩර්ස්ලා ඉන්න පුළුවන් නේ. ඉතින් රෙගියුලේටර්ස්ලා එක මට්ටමකට ප්‍රිවෙන්ට් කරන එතනින් එහාට බැරි වෙන්න පුළුවන්. මොකද අර මාකට් එකේ හයි පර්ෆෝමින් ඇක්ටර්ස්ලා ඉන්නවා. මොකක් හරි ඉන්ෆර්මේෂන් එක නැත්නම් එයාලගේ ටැලන්ට් එකේ හින්දා එයාලා හොඳට පර්ෆෝම් කරනවා. අනිත් අය කරනවා එයාලා ෆලෝ කරන එක. ලංකාවේ මාකට් එකෙත් ඒක කරන අය ඉන්නවා. ඒක මැනුවලි බලලා හයි පර්ෆෝම් කරන අයගේ නම් ටිකක් අල්ලගෙන ෆලෝ කරනවා. ඒ අය ගැන අයිඩියා එකක් මෙතන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට එහෙම හයි පර්ෆෝමර් කෙනෙක් ස්ටේක් එක වැඩි කරගෙන දෙනවා නම් මොකක් හරි ස්ටොක් එකක සමහර කෙනෙක් ඩිසයිඩ් කරන්න පුළුවන් මාත් ඒක එයාව ෆලෝ කරන්න ඕන කියලා එහෙම වැඩි කරගන්න පුළුවන්. හැම වෙලේම එහෙම වෙන්න තියෙන පුළුවන්. එයාලා
ඒක වෙන රැන්ඩම් රීසන් එකක් හින්දා එයාලා එහෙම වැඩි කරගන්න පුළුවන්. ඒතකොට මේක ෆේල් වෙන්න පුළුවන්, හරියන්න පුළුවන්. සාමාන්‍ය ඉන්ටර්නැෂනල් මාකට් වල ඒක තියෙනවා. කොපි ට්‍රේඩර් කියන එක. හයි පර්ෆෝමින් ඉන්වෙස්ටර් කෙනෙක්ව ෆලෝ කරගෙන යන්න පුළුවන්. ඒකට මම සපෝට් එකක් දෙන්න තමයි මම පුළුවන් තරම් මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ නේම්ස් මිස්පෙල් කරලා තියෙනවා ක්වාටර් එකෙන් ක්වාටර් එක කම්පැනිස් ටෙරිබල් විදියටම මම පුළුවන් තරම් මේක ෆෙයා විදියට සේෆ් විදියට ඒව හදලා තියෙනවා මේ ඕන නම් මොනවද බලන්න මේ නිකන් කිසිම මේ එකක් නැහැ නිකන් එලි දෙලා දාලා තියෙන එක විදියට එක ක්වාටර්ස් වල එක විදිය පර්පස්ෆුලි කරලා තියෙන්න පුළුවන් එහෙම නැති වෙන්න පුළුවන් කොහොම හරි එතන ලොකු අවුලක් තියෙනවා මේ ටික මර්ජ් කරන්න බෑ මට නිකන් ලොකුවට AI දාලා එහෙම මර්ජ් කරන්නත් බෑ මේ එහෙම කරන්න ගියොත් සමහරට වරද්දගෙන වැරදි නම් මර්ජ් වෙනවා ඒ නිසා මම පුළුවන් තරම් අර සේෆ්ලි තමයි මේ මර්ජ් කරලා තියෙන්නේ නිකන් 100% ඇකියුරේට් නෑ හැබැයි ඒ කියන්නේ 100% මර්ජ් වෙන්නෙත් නෑ හැබැයි රීසනබලි මේක බලලා ඇහෙන් ඉතිරි ටික මර්ජ් කරගෙන අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඒක නිසා පර්ෆෙක්ට් කරලා නැහැ නියර් පර්ෆෙක්ට් කරලා තියෙනවා සේෆ් වෙන්න ඕන නිසා මොකද නැත්තම් ඇකියුරසි එකට ප්‍රශ්නයක් වෙනවා ඔය ඇක්ෂන් දෙකම ගන්න පුළුවන් කොපි ට්‍රේඩින් කියන එක පොපියුලර් දෙයක් ලෝකේ තියෙන මේක කාට හරි කරන්න පුළුවන් මේක යූස් කරලා හරි මුලින් හයි පර්ෆෝමර් කෙනෙක් අයිඩෙන්ටිෆයි කරගෙන එයාලගේ හිස්ටොරිකල් රෙකෝඩ් මේකේ බලන්න පුළුවන් මේ පල්ලි කරලා මේ එහෙම කෙනෙක් ෆලෝ කරන්න පුළුවන් ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් ඊට පස්සේ ওই ටික තමයි නිකන් කම්පැනි එක ෆන්ඩමෙන්ටල් සයිඩ් එකේ තියෙන්නේ. දැන් ওই ටික ඔක්කොම go through කරාම AI summary එකත් බලලා share holders අවුලන්නේ නෑ වගේ නම් financial උත් හොඳ නම් ඔය කැමති නම් ඔයගේ ටේස්ට් එකට මැච් වෙනවා නම් කම්පැනි එක. එතනින් එහාට කරන්න තියෙන හොඳම වැඩේ තමයි annual report latest එක කොහොම කියන්න ඕනේ latest එක අරගෙන පොඩ්ඩක් කියවන්න. නිකන් අවසානයේ ඉන්වෙස්ට් කරන්නේ තමන්ගේ සල්ලි. එතකොට තමන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරලා ඒ කම්පැනිගේ කොටසක් නේ ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ඔයා කම්පැනි අයිතිකාරයෙක්. ඔයාට නිකන් දරමඩුවක අයිතිකාරයෙක් වෙන්න ඕනේ නෑනේ. ඒක නිසා හොඳට මැනේජ් වෙන හොඳ එෆිෂන්ස් කම්පැනි එක අයිතිකාරයෙක් වෙන එක තමයි ගෝල් එක වෙන්න ඕනේ. ඒක නිසා හරියට ඇනුවල් රිපෝට් එක කියවලා ඒක තේරුම් ගන්න ඇත්තටම මේක කම්පැනියක්ද නැත්නම් බොරුවක්ද කියලා. එහෙම තේරුම් අරගත්තන් පස්සේ ඔයාට එතකොට තේරෙයි මේක හොඳයි මගේ සල්ලි ටික මේකට දාන එකේ වටිනකමක් තියෙනවා මේ මුන් ඇත්තටම කම්පැනි හරියට කරගෙන යනවා මේක ඉස්සරහට growth එකකුත් තියෙන්න පුළුවන් එහෙම කියලා ඔළුවට අයිඩියා එකක් එනවනම් මැනේජ්මන්ට් එකටත් කැමති නම් පහුගිය කාලේ වුණ නිවුස් පොඩ්ඩක් බලලා පහුගිය කාලේ කරපු දේවලුත් බලලා මැනේජ්මන්ට් එකේ ක්වොලිෆිකේෂන් එකක් පොඩ්ඩක් බලලා ජියෝග්‍රැෆිකලි මොනවා හරි ඉම්පැක්ට් ෆුල් දේවල් තියෙනවා නම් පොසිටිව් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් කම්පැනි කරන බිස්නස් එකට සාපේක්ෂව ඔයාට නිකන් හිතාගන්න පුළුවන් මම මේකට ඉන්වෙස්ට් කරනවා කියලා. ඊට පස්සේ බලන්න ඕනේ මේ ඊට පස්සේ දැන් හරි ඔයා ඉන්වෙස්ට් කරනවා කියලා ඩිසයිඩ් කරලානේ තියෙන කම්පැනි හොඳයි. ඔයාගේ සල්ලි වලට හරි සාධාරණයක් කරනවා ඔයා දැන් මතින් කම්පැනි ඉන්ට මැනේජ්මන්ට් එකේ. ඒක නිසා ඔයා සල්ලි දාන්න ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ ඔයා කොයි වෙලේද දාන්න ඕනද මේක අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් සමහර ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා කම්පැනි ගන්නවා කියලා තීරණය කරාම ආයෙ වෙලාවක් දාන්නේ නැහැ. තියෙන ප්‍රයිස් එකට ඔය අර ගන්නවා ඒක අවුලක් නැහැ. ඒක තමයි ලොකු ඉන්වෙස්ටර්ස්ලා සාමාන්‍යයෙන් ඒක කරන දෙයක්. තියෙන ප්‍රයිස් එක ගන්න ලොකුට හිතන්නේ නැහැ. මොකද එයාලා දන්නේ කම්පැනි ගැන හරියට දැනගෙන හරියට වටිනකම අඳුරගෙන. ඒකට දැන් දැනට මාකට් එකේ තියෙන අඩු වැඩි වීම ඒවල අදාළ නැහැ. එයාලා නිකන් long term growth එකයි value එකටයි තමයි ගන්න. එහෙම නැත්තම් ඔය ට්‍රේඩර් කෙනෙක් නම් නිකන් short term mid short term ට්‍රේඩර් කෙනෙක් නම් එහෙම නැතු growth long term නම් ප්‍රශ්නයක් නැහැ. worth check කරන timing එක මොන වෙලේද හරි time එකේ enter වෙන්න කියලා. මොකද market opportunities කියන ඒවා අද තිබිලා ඒක කවදාවත් නැති වෙන දේවල් නේ. අද තියෙන්න පුළුවන් හෙට නැති වෙනවා. ආයි ඊළඟ තා ටික ගලගෙන ආයෙ එන්න පුළුවන්. කවදාවත් නැති වෙන දේවල් නැහැ. එතකොට බලන් හිටිය කියලා පොඩ්ඩක් පාඩු වෙන්නේ නැහැ එහෙම. හරි. ඒ කියන්නේ කොයි වෙලාවකවත් patience එකෙන් මේ
පාඩුවක් වෙන්නේ නැහැ ස්ටොක් මාකට් එකේ. පේෂන්ස් එක හැම වෙලේම වටිනවා. පේෂන්ස් එක නැති හින්දා තමයි පාඩු වෙන්නේ ගොඩක් වෙලාවට. ඒක නිසා හරි ටයිම් එකේ නිකන් හරි ඉන්වෙස්ටර් ගොඩක් වෙලාවට බලන් ඉන්න එක සාධාරණයි. ඒක තමයි මේ ඒකට තමයි මේ ටෙක්නිකල් සිග්නල් තියෙන්නේ. දැන් එන්ටර් වෙන වෙලාව හරිද නැද්ද කියලා තේරුම් ගන්න. ටෙක්නිකල් සෙක්ෂන් එකට ආවම මුලින් මම එක්ස්ප්ලেইন කරලා ඉන්න සයිකොලොජිකල් ඇස්පෙක්ට් එක chart වල තියෙන. chart වල ගත්තොත් මෙහෙම chart නිකන් chart එකක් ගත්තොත් chart වල තියෙනවා එකක් තමයි support කියන එක. support එකක් හැදෙන්නේ සාමාන්‍යයෙන් psychological conditions ඉන්නේ. උදාහරණයක් විදිහට මේ ගත්තොත් මෙතන 100 කියන්නේ 100 ලයින් එක කියන්නේ නිකන් psychologically මිනිස්සු හිතන් ඉන්න දෙයක්. numbers ඉන්නවා. කෙනෙක් හිතන්න පුළුවන් මම මේක 100ට આવුත් ගන්නවා. ගන්න බලන් ඉන්න කෙනෙක්. විකුණන්න බලන් ඉන්න කෙනෙක් කියන්න පුළුවන් මම මේක 100ට આવුත් විකුණනවා කියලා. එතකොට ওই 100 කියන්නේ නිකන් මාකට් එකේ ඇන්කර් එකක් වගේ. ඒක ළඟ මිනිස්සුන්ගේ සයිකොලොජි එක ගොඩක් වෙලාවට ඔසිලේට් වෙනවා. ඒක වටේ. එන්නේ වගේ තැන් සපෝට් හැදෙන ඔටෝමැටිකලි. දැන් මේ වගේ තැනක් සපෝට් එක. ඊට පස්සේ 150 සමහරට සපෝට් එකක් හැදෙන්න පුළුවන්. මේ පොඩි සපෝට් සාමාන්‍ය මේ වගේ තැන් වලත් හැදෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය ලොකු රවුන්ඩ් නම්බර්ස් වල සපෝට් හැදෙනවා. ඔහොම සපෝට් හැදලා සපෝට් එක ස්ට්‍රෝං වෙන්න හේතුව දැන් මේ මුලින් ඔක සයිකොලොජිකල් නම්බර් එකට ඇස්පෙක්ට් එකක් විතරයි. හැබැයි ඔක මැටීරියලයිස් වෙනවා මේ ටික කාලයක් තිබුණා ට්‍රාන්සැක්ෂන් වෙනවා වගේ. ට්‍රාන්සැක්ෂන් වුණාම මිනිස්සෙක් දැන් 100ට හරි 100ට හිතාගෙන 100ට ගත්තොත් ඒක මැටීරියලයිස් වුණාම 100ට ගත්තන් පස්සේ ඊට පස්සේ එයා දෙන්නේ නැහැ නේ 100ට කවදා. ඒකට එතනත් සපෝට් එකක් තියෙනවා. එහෙම වෙලාවට පොඩි චූටි සයිකොලොජිකල් තින්කින් එක මේ මැටීරියලයිස් වෙනවා හරියට ඒ රේන්ජ් එකට ස්ට්‍රෝං විදියට. ඒ වෙයින් තමයි සපෝට් හැදෙන්නේ. ඊට පස්සේ ආයෙ ප්‍රයිස් එකක් අප් වෙන්න හරි ඩවුන් වෙන්න හරි පොඩි රෙසිස්ටන්ස් එකක් ওই රේන්ජ් එකේ තියෙනවා. මේ 100ට සෙල් කරගත්ත කෙනෙක් ආයෙ ගොඩක් වෙලාවට මේ 100න් පහළට එනකම් බලන් ඉන්න ඕනේ ආයෙ ගන්න. එතන සයිකොලොජිකල් එකක් තියෙනවා. ගත්ත කෙනෙක් දෙන්නෙත් නැහැ. දීපු කෙනෙක් ගන්නෙත් නැහැ. ඒකට ඔතනින් එහාට පන්න ගන්න අමාරු වෙනවා සපෝට් රීජන් එකෙන් පස්සේ. එතකොට වෙන්නේ මොකක් හරි ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා හරි ඉන්වෙස්ටර්ස් කීපයක් හරි නිවුස් එකක් හින්දා හරි මේ ලයින් එක සපෝට් එක පන්නගෙන පුෂ් කරොත් අර ගන්න බලන් ඉන්න කෙනා 100ට පහළට ආවම ඌ හිතනවා මේ මම chance එක මිස් කරගත්ත දැන්වත් අඩු ගානේ ඉන්ට වෙන්න ඕන කියලා උත් කියන්න යනවා. ඒක සාමාන්‍ය ගන්න බලන් ඉන්නේ උන් කොහොමද ගන්න බලන්න. ඒකට ඒක ආයේ self influencing සයිකල් එකක් වෙලා ඔය ප්‍රයිස් එක උඩට යන්න පුළුවන් ටික කාලයක්. ආයි කිල්ලාර වගේ තැනක රැඳෙන්න පුළුවන්. එතකොට ආයි සයිකොලොජි එක ප්ලේ වෙනවා. එකක් තමයි සමහර අය හිතන්න පුළුවන් දැන් ගොඩක් වැඩි ප්‍රයිස් එක කියලා. එකක් ගොඩක් වෙලාවට අර වගේ නිකන් රවුන්ඩ් නම්බර් එකක් වටේ කරකින්න පුළුවන්. තව වෙන එක ෆිනොමිනන් එකක් තමයි ප්‍රයිස් ඩ්‍රොප් එකේ සාමාන්‍ය 10%න් 10න් 15 වගේ ඩ්‍රොප් වෙන්න ගත්තොත් එකපාරට ස්ටොප් ලොස් ට්‍රිගර් වෙනවා. ගොඩක් අයට ස්ටොප් ලොස් ට්‍රිගර් වෙන්න ගත්තන් පස්සේ ඒ වයින් තව ඩ්‍රොප් වෙන්න ගන්නවා. මොකද මාකට් එකට තව ෂෙයාර්ස් එන්ටර් වෙන්න ගන්න සෙල් සයිඩ් එකට ඒ වයින් තව ඩ්‍රොප් වෙන්න ගන්නවා. ඒක තව ඉෆෙක්ට් එකක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇක්සලරේට් වෙනවා ස්ටොප් ලොස් ට්‍රිගර් වෙන්න ගත්ත ගමන්. පොඩි ඩවුන් 110ක වගේ ගිය ගමන් එතන ඉතිරි ටික මේ ගොඩක් වේගෙන් ගිහිල්ලා ඊට වැඩි යටට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. අප් වෙද්දි රෙසිස්ටන්ස් එකක් එනවා ටේක් ප්‍රොෆිට් ඇක්ෂන්ස් හින්දා. ඒක 110 20 වගේ තැන්වල මිනිස්සු නිකන් ඉන්න දේවල් තියෙනවා සයිකොලොජිකලි මම 120ක් වුණත් විකුණනවා 30ක් වුණත් විකුණනවා 25 විකුණනවා ඒ වගේ තැන්වල පොඩි අප් වෙද්දිත් තියෙන්න පුළුවන් රෙසිස්ටන්ස්. මොකද මේ ඔය වගේ ටේක් ප්‍රොෆිට් ඇක්ෂන්ස් ට්‍රිගර් වෙනවා ඔටෝමැටිකලි. ඕක තමයි මාකට් එකේ නිකන් සයිකොලොජි එක ප්ලේ වෙන විදිය. ඊට පස්සේ මේ සිග්නල්ස් කියන්නේ ස්ටැටිස්ටිකල් ඉන්ඩිකේටර්ස් මාකට් එකේ ප්‍රයිස් මූව්මන්ට් එක ඩිරෙක්ෂන් එක ගැන සරල කරන මේ සරල අයිඩියා එකක් ගන්න පුළුවන්.
ඉන්ඩිකේටර්ස් තමයි මේ සිග්නල්ස් කියන්නේ. ඒකේ මේ ප්‍රධාන වශයෙන්ම යූස් කරන සිග්නල්ස් ටික තමයි මම දාලා තියෙන්නේ. උතන සරලව මේකේ මේ ඉන්ඩිකේටර්ස් වලින් සරලම එක තමයි SMA කියන්නේ simple moving average. simple moving average කියන්නේ දැන් average එක කිව්වොතින් මොකක් හරි range එකක average එක කියන්නේ කොම් value ටික එකතු කරලා ඒක ඒ count එකෙන් බෙදෙන එකනේ. මේක නම් මේ දවස් ගානෙන් බෙදනවා මේ ටික ඒ දවස් ගානේ ගන්න price ටික closing price ටික එකතු කරලා. ඕක තමයි average එක. හැබැයි කාලයත් එක්ක move වෙන එක කොහොම average එකක් අරගෙන ඒකට වටින කමක් නැහැ නේ. එකපාරට average එකත් එච්චරයි. ඒකට තමයි moving average කියලා එකක් හැදලා තියෙන්නේ. එතකොට moving average කියන්නේ moving average 50 මේ SMA 50 කියන එකේ තේරුම අද දවසේ නම් අද දවසේ ඉඳලා පිටිපස්සට දවස් 50ක් එකතු කරලා 50න් බෙදලා 50ක price එකතු කරලා 50න් බෙදුවම පස්සේ එන දාන තමයි එතන තියෙන දැන් මේ නිල් එකේ මේ dot එක කියන්නේ අද දවසේ ඉඳලා දවස් 50ක ආපස්සට price closing price ටික එකතු කරලා 50න් බෙදුවම එන ගාන 200 කියන්නේ දවස් 200ක් යනවා ආපස්සට. ඔය වගේ ගොඩක් තියෙන පුළුවන් 14 තියෙන පුළුවන් ස්ටෑන්ඩඩ් ගණන් තියෙනවා. මෙතන මේ තියෙන්නේ ස්ටෑන්ඩඩ් චේන්ජ් එක කපල් එක. ඒ වගේ 14 තියෙනවා 20 තියෙන්න පුළුවන්. ඒ වගේ 60 තියෙන්න පුළුවන්. එහෙම 100 තියෙනවා. එහෙම එක එක රේන්ජස් කෙනාගෙන් කෙනාට වෙනස් කරගෙන යූස් කරනවා SMA රේන්ජස්. මේකේ ඉම්පෝර්ටන්ස් එක තමයි මේක යූස් කරන්න මේකෙන් මාකට් එක ගැන ඩිරෙක්ෂනල් අයිඩියා එකක් ගන්න ඕන. කියන්නේ මේ රේන්ජ් එක ලොකු වෙන්න මාකට් එකේ ලොන්ග් ටර්ම් ඩිරෙක්ෂන් එක තමයි කියන්නේ. මේකේ රෙඩ් ලයින් එක කියන්නේ ලොන්ග් ටර්ම් ඩිරෙක්ෂන්. මේක රෙඩ් ලයින් එකේ භාගයක් තියෙන හේතුව මෙතන මේ හිස්ටරි ඩේටා සප්ලයි කරලා නැහැ මෙතනින් එහාට දවස් 200කට ආපස්සට. ටිකක් ගියාන් පස්සේ මෙතන නතර වෙනවා මේකේ 200. ඒක නිසා තමයි මෙතනින් එහා කැල්කියුලේට් කරන්න බෑ මොකද ආපස්සේ කොනේ 200ක් නැති හින්දා. ඒක අවශ්‍යත් නැහැ අපිට අවශ්‍ය මේ ටිකනේ අවසාන කොනේ ටිකනේ. ඒක නිසා මම හිස්ටරි ඩේටා නැතුනේ මේ ඒක ඇඩ් කරේ නෑ අවශ්‍ය නැති. මේකෙන් කියන්නේ ලොන්ග් ටර්ම් ට්‍රෙන්ඩ් එක කියන්නේ දවස් 200 පුරාවට ස්ටොක් මාකට් එක කොහේද යන්නේ කියන එක. ඊට පස්සේ 50 කියන්නේ නිකන් ෂෝට් ටර්ම් ට්‍රෙන්ඩ් එක. දවස් 50ක් ඇතුළත මොන වගේ වැඩ ටිකක්ද වෙන්නේ මේ රෝලින් කියන. එතකොට මේ 50 කියන එක ඇග්‍රෙසිව් 200 වලට වැඩියි. කියන්නේ මොකක් හරි මොමන්ට් එකක් ඩිරෙක්ෂන් චේන්ජ් එකක් මොකක් හරි හයිප් එකක් හරි ඇක්චුවල් ග්‍රෝත් එකක් හරි ආවොත් ඉක්මනටම රියැක්ට් කරන්නේ ඔගේ 50 කියන එක 200s පහු වෙලා තමයි ස්ලෝලි රියැක්ට් කරන්නේ. එතකොට ওই දෙකේ ඩිෆරන්ස් එක අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එකේ සාමාන්‍ය ට්‍රෙන්ඩ් එකද මේ නැත්නම් අලුත් දෙයක් ප්ලේ වෙනවද මෙතන කියලා. එතකොට මේ ওই ලොන්ග් ටර්ම් ලයින් එකෙන් ලොන්ග් ටර්ම් තියෙන මේ ලයින් එකේ ෂෝට් ටර්ම් ලයින් එක මේ ඩිවියේට් වෙලා අප්වර්ඩ් යනවා කියන්නේ මේ මාකට් එක වැඩි වෙනවා කියන එක. ඇත්තටම ෂෝට් ටර්ම් ලොන්ග් ටර්ම් හරම තිබ්බට ලොන්ග් ටර්ම් එක රියැක්ට් කරයි පහු වෙලා දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක වැඩි වෙගෙන යනවා. එහෙම නැත්නම් මේක මෙහෙමම තියෙද්දි රෙඩ් එක බ්ලූ එක පහළට යනවා නම් ඒකෙන් කියන්නේ ලොන්ග් ටර්ම් ට්‍රෙන්ඩ් එක තාම ඒ විදිහට යනවා. ඒ වුණාට දැනට නිකන් මාකට් එක ෂෝට් ටර්ම් ගත්තොත් පහළට යන ගතියක් තමයි තියෙන්නේ. ඕක තමයි ඩිරෙක්ෂනල් අයිඩියා එක සරලව ඔය දෙකේ. ඊට පස්සේ තව මේ ඒ වගේම ඉන්ඩිකේටර් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ බොලින්ගර් බෑන්ඩ්ස් කියන්නේ මේකේ තියෙන්නේ මේකේ මේ yellow line එකත් SM එකක්. ඒ කියන්නේ simple moving average එකක් මේ වගේම. හැබැයි ඒක මේ blue line එකට වැඩිය reactive. දැන් මේක blue line එක පොඩ්ඩක් අප් වෙලා තියෙනවනේ මේ price change එකට. මේක ඊට වැඩිය අප් වෙලා තියෙනවා. ඒකට හේතුව මේක SMA 20. SMA 20 කියන්නේ මීට වැඩිය reactive. ඒ කියන්නේ මේක SMA 200 ගොඩම reactive අඩුයි. 50 ටිකක් reactive. 20 ගොඩම reactive.
14 ගත්තත් ඔයිට තෙරිය රියක්ට් වෙන ඒක හින්දා මූ ටක් කාලා රියක්ට් කරලා දෙන්නේ මෙතන ප්‍රයිස් එක අප් වෙද්දි මේකෙන් කියන්නේ මේ ඩොටට් ලයින් දෙකක් තියෙන දෙපැත්තේ බෑන්ඩ් එක කියලා කියන්නේ බෑන්ඩ් එක කියන්නේ 2 සිග්මා බවුන්ඩරි එක ස්ටැටිස්ටිකල් 2 සිග්මා කියන්නේ නිකන් සරලව ස්ටැටිස්ටික්ස් අයින් කරලා කිව්වොත් නිකන් ඒ රේන්ජ් එකේ ප්‍රයිස් එක අඩු වෙවි යන්න පුළුවන් වගේ එකක්. ඒ කියන්නේ volatility measure එකක්. අපි මේකේ long term බැලුවොත් ඔබ හිතා ගන්න පුළුවන්. දැන් මේ වගේ area වල ඒ dotted line එක මෙන්න මේ දවස්වල 2025 හතරවෙනි මාසේ මේ කාලේ වගේ මේ dotted line එක price line එකට ගොඩාක් ලං වෙලා තියෙනවා. price yellow median line එකට ලං වෙලා තියෙනවා. moving average line එකට. ඒකට හේතුව ප්‍රයිස් වෙනස් වෙන්නේ නැහැ නිකන් ප්‍රයිස් එක තැන උඩ පොඩ්ඩ උඩ පහළ ගිහින් තියෙනවා volatility එක ගොඩාක් අඩුයි ලොකු movements නැහැ ඒ වගේ තැන්වල අපි කියන ස්ක්වීස් වෙනවා කියන බෑන්ඩ් එක ස්ක්වීස් වෙලා යනවා මේ උඟද volatility එක ගොඩාක් අඩුයි එකම විදිහට තමයි ප්‍රයිස් එක තියෙන්නේ අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් මේ එකපාරට ප්‍රයිස් එක වැඩි වෙන්න ගත්තාම බෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් වෙනවා අපි කියන එක්ස්පැන්ෂන් එකක් කියලා ඒකෙන් කියන්නේ volatility එක වැඩි වෙනවා ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ අඩු වැඩි දෙකම වෙන්න පුළුවන් වේගය. එතකොට මේක එක්ස්පෑන්ඩ් වෙනවා. දැන් මේ ගැප් එකක් ආවා ඩක් ගාලා බෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් වුණා. ආයේ ස්ක්වීස් එකක් යනවා. ගොඩක් වෙලාවට මෙහෙම එක්ස්පැන්ෂන් එකක් එන්නේ ස්ක්වීස් එකකින් පස්සේ. ඔක තමයි උතන සිග්නල් එක තියෙන ස්ක්වයර්. ඒකට අපි සාමාන්‍යයෙන් කියන බ්‍රේක් අවුට් එකක් කියලා. එහෙනම් ප්‍රයිස් එක වෙනස් වෙන්නේ නැතුව තිබිලා ගොඩාක් කාලයක් සෙලර්ස්ලා හරි බයර්ස්ලා හරි වින් කරන්න ගන්නවා. වින් කරගාම මොකක් හරි සයිඩ් එකකට මේක වැඩි වෙනවා. ඒ වෙලාවේ තියෙන සෙන්ටිමන්ට් එකත් එක්ක ඒක උඩ යන්න පුළුවන් යට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම ස්ක්වීස් වෙලා තියෙද්දි එහෙම ඒ දෙපැත්තෙන් එකකට යන්න පුළුවන්. මේක තමයි කියන්නේ බ්‍රේක් අවුට් එකක් කියලා. ප්‍රයිස් එක වැඩි වෙනස් වෙන්නේ නැතුව ලොකු කාලයක් තිබිලා එකපාරට මොකක් හරි ඩිරෙක්ෂන් එකකට යනවා. මොකද හේතුව මේ ඕඩර් බුක් එක බැලුවම සෙලර්ස්ලා හරි බයර්ස්ලා හරි වින් කරන්න ගන්නවා එක පැත්තකට. අරගෙන යනවා. ඒක සමහරට නිවුස් එකක් හින්දා වෙන්න පුළුවන්. එකොනොමි එකේ මොනවා හරි ප්‍රොග්‍රස් එකක් හරි මේ ක්වාටර්ලි රිසල්ට් එක හොඳ රිසල්ට් හින්දා හරි ඒ වගේ මේ හේතු තියෙන පුළුවන් එක්ස්ටර්නල් එහෙම එකක් හින්දා මේ ජෙනරල් හේතුවක් තියෙනවා හේතුවක් නැතුව යන්නේ මේ එහෙම හින්දා මේ බ්‍රේක් අවුට් එකක් කරගෙන යනවා ඒක තමයි මේකේ මේ කියන්නේ එහෙම යන වෙලාවදී ඒකේ බෑන්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා මේක ඉම්පෝටන්ට් දේ තමයි අර ස්ක්වීස් එකකදී හොඳට අඳුර ගන්න පුළුවන් මේ දැන් හොඳට මේ ස්ක්වීස් වෙලා තියෙන්නේ නිකන් රෆ්ලි අයිඩියා එකක් තියෙනවා නම් ඉස්සරහට නිවුස් ඒ කියන්නේ ඉස්සරහට ඩිරෙක්ෂන් එක පොසිටිව් කියලා අපිට අර හොඳට මේ ස්ක්වීස් වෙලා තියෙදි සමහරට ඒක බයි සිග්නල් එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ ඒකේ අනිත් පැත්තත් ඒ වගේමයි ෆියුචර් එක නෙගටිව් වගේ නම් හොඳට මේ ස්ක්වීස් වෙලා තියෙද්දි ඔක මේ එතනින් යටට යන්න පුළුවන් එකපාරට බයස්ලා සෙලර්ස්ලා වින් කරගත්තා. يعني සෙලර්ස්ලා තව සෙල් කරන්න ගත්තා. ගිව් අප් වෙලා. ඒක තමයි මේකේ තත්ත්වය. ඊට පස්සේ ඊට පස්සේ තියෙන්නේ මේ රිලටිව් ඉන්ඩෙක්ස් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් කියන එක මේක එහෙම මේක නිකන් මෙහෙම තිබ්බට මේක ගොඩක් ඉන්ටියුටිව් එකක් මේකෙන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් අපි chart එකට ගියොත් chart එකට ගියොත් දැන් මොකක් හරි රේන්ජ් එකක් බලනකොට සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හරි කියමු ඇත්තට මේ මෙතෙන්ට එනකොට කොළ පාට ඒවා කීයක් කොළ පාට කැන්ඩල්ස්ටික් කීයක් කියලාද රතු පාට ඒවා කීයක් කියලාද කියලා එමේ දෙන්න පුළුවන් ඊට පස්සේ තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ඊටත් වැඩි පොඩ්ඩයි හාඩ ගිහිල්ලා කවුන්ට් එක නෙමෙයි කොළ පාට ඒවා ඔක්කොම එක උඩ තිබ්බොතින් කොච්චර උසද රතු පාටේ ඔක්කොම එක උඩ තිබ්බොතින් කොච්චර උසද කියලා ඒ දෙක අතර වෙනස වගේ හිතන්න පුළුවන් අන්න ඒ වගේ එකක් තමයි මේකෙන් කියන්නේ ඒ වගේ කන්නේ ඒකම තමයි ඒ දෙක අතර රේෂියෝ එක ඒ කියන්නේ ඒක ඉක්වේෂන් එක ගත්තොත් මෙහෙමයි දෙන්නේ ඒ කියන්නේ
සරල ෆෝමැට් එක ඔරිජිනල් ෆෝමැට් එක තමයි. රිලටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් එක මෙතන RS කියන්නේ මෙන්න මේක ඇත්තටම. මේකේ හාමොනික් ටයිප් බිහේවියර් එකක් තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ මේ හාමොනික් ටයිප් බිහේවියර් එකක් තියෙනවා. ඊට අමතරව සරලව මේක normalization එක percentage එකක් විදිහට. ඔතන මෙතන කියන්නේ නිකන් average එක. ඒ කියන්නේ green candles ටික තියෙනවානේ. ඒ වගේ මේ උස ගත්තොතින් ඒ වගේ average එක even range එකක් ඇතුලේ එක බෙදනවා. ඒ වගේ ඒකේ average එකයි loss වෙච්ච candles ටිකේ උසේ average එකයි එකතු වෙන්නේ. එතකොට ඒක 100න් වැඩි කරාම ප්‍රතිශතයක් යනවානේ. මේ කවදාත් එකට වැඩි වෙන්න බෑ. එතකොට මේ ප්‍රතිශතය තමයි මේ මෙතන පෙන්නන්නේ. සරලව ඒක උඩ යනවා කියන්නේ මේ කොළ පාට ඒව ගොඩාක් වෙනවා කියන එක ලොකු ප්‍රමාණ වලින් ගොඩක් වෙවි තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මොකක් හරි කාලයක් ඇතුළත මේ 3 months එකක් දාලා 3 months ඇතුළත කොළ පාට ඒව ගොඩාක් වැඩි රතු පාට ඒව ගොඩක් අඩුයි මේ රීජන් එකට. මේ හැරි එහෙම ඒකේ අනිත් පැත්ත. කියන්නේ 50ටත් අඩු වෙන. ඒ කියන්නේ මේ රතු පාට ඒවා වැඩි. මේක සමහර ඒවා වගේ ගොඩක් මෙහෙම යටට යනවා. එතකොට රතු පාට ඒ වගේ ඩෙන්සිටි එක වැඩි. ඔය chart එක ගත්තොත් ගොඩක් රතු පාට පෙනෙන්නේ පොඩ්ඩක් කොළ පාට. ඒක තමයි මේකෙන් කියන්නේ. මේක සාමාන්‍යයෙන් මේ බෙන්ච්මාර්ක් ලයින් දෙකක් තියෙනවා මේ වගේ 168 රේන්ජ් එක උඩ. මේ බෙන්ච්මාර්ක් ලයින් වලින් උඩට ගියා කියන්නේ ජෙනරලි කියන්නේ ඕනවට වැඩි බයි කරනවා කියලා. යටට ගියා කියන්නේ ඕනවට වැඩි සෙල් කරනවා කියලා. කියන්නේ මේ වගේ තැනකදී ඔයාලට පේයි ගොඩක් වෙලාවට chart නිකන් කොළ පාට බාස් වලින් පිරීලා තියෙන්නේ. මේක පෙන්නම් පහලට ඔයාලට හිතේ පෙනෙයි රතු පාටින් පිරීලා තියෙන ගොඩක් වෙලාවට. මේක වරදින තැනකුත් තියෙනවා. මෙන්න මේ වගේ තැන සමහර වෙලේට මේක රේෂියෝ එකක් හින්දා මෙන්න මේ වගේ ස්ක්වීස් වෙන තැනක මේ වගේ ස්ක්වීස් වෙන තැනක තියෙන්න පුළුවන් නිකන් අර මේක ඔසිලේට් වෙමිනේ තියෙන්නේ. මේ වගේ ස්ක්වීස් වෙන තැනක මේක නිකන් ටික දවසකට පොඩි අප්පෙච්ච කොළ පාට ඒවා ටිකක් සතියකට වගේ තියෙනකොට චූටි ප්‍රමාණවලින් ලොකුවට අප් වෙලා නැහැ. බ්‍රත් පාට ඒවා එකක් නැති වෙනකොට. ඒතකොට ඔයා බලන රේන්ජ් එක අනුව සමහරවිට මේක එකපාරට උඩ ගිහිල්ලා වගේ පෙන්වන්න පුළුවන්. ඇත්තටම එහෙම ලොකු සිග්නිෆිකන්ට් නැහැ. අර ෂෝට් රේන්ජ් එක කොළ පාට ඒවා ටික විතරක් වැඩි වෙලා තියෙනවා. මේ බලන රේන්ජ් එක අනුව ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තම ඒක ලොකුවට වැඩි වෙලා තියෙනවා. ප්‍රමාණ වශයෙන් ගත්තාම ඒක එහෙම ලොකුවට නැහැ. අන්න ඒ වගේ තැන්වල රිලටිව් ඉන්ඩෙක්ස් එක පොඩ්ඩක් සෙන්සිටිව් ගතිය වැඩි වෙනවා එහෙම සිටුේෂන්. ඒක මයින්ඩ්ෆුල් වෙන්න ඕනේ. ඒක මේකෙන් කෙලින්ම අල්ලගන්න පුළුවන් මෙතන. මෙතන ස්ක්වීස් වෙලා තියෙන තැන්වල රිලටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් එක ලොකුවට හිට මෙහෙට වුණා කියලා ලොකු මීනින්ග්ෆුල් ඉන්ෆර්මේෂන් එකක් නෑ මේකේ. මේක ලොකුවට වුණා. ඒ වගේම මේ වගේ දැන් බ්‍රේක්අවුට් එකක් යන්න එලි සිග්නල් එකකුත් දෙන්න පුළුවන්. සමහර විට මේක ස්ලෝලි නිකන් ටේක් ඕෆ් කරන්න ගත්තොත් මිඩල් ලයින් එකේ මේ වගේ ස්ක්වීස් වෙලා තියෙන ප්ලේස් එකක ඉඳලා හිතන්න දැන් මේකේ ස්ක්වීස් වෙලා තියෙන තැනක ඉඳලා හොඳටම මේක ස්ලෝලි රිලටිව් ස්ට්‍රෙන්ත් එක චුට්ට ටේක් ඕෆ් කරනවා. ප්‍රයිස් එක ලොකුවට පේන්නේ නැහැ. හැබැයි ටේක් ඕෆ් කරනවා ග්‍රැජුවලි. ඒ වගේ තැනක් බයි සිග්නල් දෙයක් වෙන්න පුළුවන් කට්ටිය එහෙම. ඒ වගේ ඒවා බයි සිග්නල් විදිහට ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මේ ඉන්ඩෙක්ස් යූස් කරන විදිය පොඩ්ඩක් කියන්න. මම කියවලා බලන්න. මම මේක කියන්නේ නිකන් ටෙක්නිකල් අයිඩියා එක මොනවද මේවෙන් කියන්නේ කියලා. ඊට පස්සේ උදාහරණයක් විදිහට දැන් මේක උඩටම ගිහිල්ලා ආපස්සට එන්න ගන්නවා කියන පහළට එන්න ගන්නවා කියන්නේ රෙඩ් කැන්ඩල් වැඩි වෙයි කියලා යනවා. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක තමයි ඒක ඔබ්වියස්ලි.
හ්ම්. එතකොට උඩට ගිහිල්ලා රිලේටිව් ඉන්ඩෙක්ස් එක මෙහෙම අඩු වෙන්න පටන් ගන්නකොට සාමාන්‍යයෙන් ගොඩක් අය විකුණන්න ටයිම් එකක් කියලා ඒක හිතනවා. හැබැයි සමහර ස්ටොක් තියෙන්න පුළුවන් එහෙම උඩට ගිහලා පොඩ්ඩක් අඩු වෙලා ආයෙ යන එක. ඒක හිතන්න ඕනේ ඇත්තටම විකුණන්න ඕන ටයිම් එකද කියලා මේක ගැන විතරත් හිතන්නේ නැතුව එළියත් ගැන හිතලා. ඒ කියන්නේ සමහර ස්ටොක් තියෙන්න පුළුවන් එක දිගට යනවා. ඊට පස්සේ බයස්ලට හිතෙන්න පුළුවන් දැන් වැඩි තමා ගොඩක් වැඩි. හැබැයි ඇත්තටම ෆන්ඩමෙන්ටල්ස් ගත්තොත් කම්පැනි ගොඩක් හොඳ එකක්, පර්ෆෝමන්ස් හොඳයි, ඉකොනොමික් කන්ඩිෂන්ස් උත් හොඳයි, කන්ට්‍රි එකත් හොඳ ඩිරෙක්ෂන් එකක යනවා. සෙලර්ස් බයස්ලට පොඩ්ඩක් හිතෙන්න පුළුවන් පොඩි ටයිම් එකකට සති මාසයකට සති කිහිපයකට මේක වැඩි වෙලා වැඩි තවත් නම් ගන්න එක දැන් බයයි අඩු වෙනකම් ඉන්නවා. එහෙම තැනකදී මේ රිලේටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් එක පොඩ්ඩක් පහළට එන්න පුළුවන්. මොකද සෙල් කරන්න ගන්නවා මෙයාලා බයලා වීක් එකේ ඉන්නේ කියලා. හැබැයි පහළට එන්න අරගෙන ඒක නතර වෙන්න ඉඩ තියෙනවා. මොකද ඇත්තටම කම්පැනි වැඩි වැඩි අලුත් බයර්ස්ලා එනවා. එතනින් එහාට අරගෙන කන්ටිනියු වෙන්න පුළුවන් එක දිගට. එහෙම එක දිගට වැඩි වෙන ඒවාත් තියෙනවා. ඒක තීරණය වෙන්නේ ඒක තමයි ඉම්පෝර්ටන්ස් එක. ෆන්ඩමෙන්ටල්ස් දැනගෙන ඕන මේ සෙක්ෂන් එකට එන්න. ඇත්තටම කම්පැනි ෆන්ඩමෙන්ටලි කොච්චර වටිනවද ඒක ගැන හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් වලට හවු වෙන්නේ හරියට හරි තැනදී පර්චේස් කරලා හරි තැනදී සෙල් කරගන්න ඒක ගැන නිකන් ෂේක් වෙන්න නැති අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද නැත්තම් තියෙන්නේ නිකන් හෙල්ලෙන අයිඩියා එකක් නේ. ෆන්ඩමෙන්ටල් තියෙනකොට තමන් ඉන්න ඩිසිෂන් එක එහෙම සොලිඩ් විදියට ගන්න පුළුවන් හෙල්ලෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ තියෙන MACD එක. මේක පොඩ්ඩක් විතර කම්ප්ලෙක්ස් ඉන්ඩිකේටර් එකක්. මේකෙන් කියන්නේ මේකත් ඇත්තටම දැන් මේ මම කියුවේ සිම්පල් මූවින් ඇවරේජ් එක. මේ වගේ තව ඇවරේජ් වර්ග තියෙනවා. එකක් තමයි එක්ස්පොනෙන්ෂල් මූවින් ඇවරේජ්. එක්ස්පොනෙන්ෂල් මූවින් ඇවරේජ් එක කියන්නේ මේකේ එක අසාධාරණයක් තමයි අපි කරන 50 කියමු. දවස් 50ක් ගත්තොත් ඒ දවස් 50 මේව ටික එකට එකතු කරලා 50න් බෙදනවානේ. එතකොට දැන් තියෙන මාකට් එකේ තත්ත්වෙට දවස් 50කට කලින් ඒ කියන්නේ 50 ඇතුලේ වුණා දවස් 40කට කලින් කියමු 40කට කලින් ඒව දැන් තියෙන මාකට් එකේ තත්ත්වයට සමහරට අදාළයි තමයි. හැබැයි වැඩිපුර අදාළ නැති වෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට හිතෙනවා එහෙම හරියන්නේ මට ළඟ තියෙන ප්‍රයිස් වලට වැඩි බරක් දෙන්න ඕන. පරණ ප්‍රයිස් වලට අඩු බරක් දෙන්න ඕන. අන්න එහෙම ඒවට තමයි එක්ස්පොනෙන්ෂල් මූවින් ඇවරේජ් කියන්නේ. ඒකේ weighted average එකක් කියලා කියනවා. weighted moving average මේකෙත් නෑ weighted moving average එක. well moving හින්දා time series එකේ price වෙනස් වෙවි යන හින්දා ඉස්සරහට. ඒකට එහෙම එකක් exponential moving average එකක් කියලා කියනවා. එතකොට දැන් මේ MS මම ඒක කිව්ව හේතුව මේ MACD එක ගන්න එහෙම exponential moving average තමයි use කරන්නේ. ඒක මේ directly ඒක පේන්නේ නැහැ මෙතන මේව ඇතුලේ ඒක තියෙන්නේ. එහෙම exponential moving average එකක් ගත්තට පස්සේ ඊට පස්සේ ඒක ඇතුලේ තව දෙයක් තියෙනවා. එකක් තමයි exponential moving average එක පහුගිය දවස් 20ට ගන්න එකයි exponential moving average එක පහුගිය දවස් 40ට ගන්න එකයි දෙක. මොකද පහුගිය දවස් හිතනකොට පහුගිය දවස් 5ට 9ට ගත්ත කියන 9ට නේ පහුගිය දවස් 14ට ගත්ත කියන පහුගිය දවස් 14ට ගත්තොත් exponential moving average එක එතකොට දවස් සති දෙකයි සති දෙකයි දවස් 14යි කියන මම දවස් 10යි කියලා මාකට් ඩේස් වලින් එතකොට මේ ළඟම සතියේ ළඟම දවස් ටික වැඩිපුර බරක් වැටිලා එහෙම මේ සති දෙකේ ට්‍රෙන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ මාස 3ක් එකක් ගන්නවා කියමු. මාස 3ක් කියන්නේ දවස් 60ක් වගේනේ. සති දවස් 5න් ගත්තද? එතකොට ඒකේ ටිකක් ලොකු රේන්ජ් එකක ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එතකොට ওই දෙක අතර ඒ වගේ ට්‍රෙන්ඩ් දෙකක අතර වෙනස තමයි මේ නිල් ලයින් එකෙන් පෙන්නන්නේ නිල් පාට එකේ. ඒක ගන්න මෙහෙමයි. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එක මේක වෙනස් වෙන්න පුළුවන් කියන තමට කැමතියි. සාමාන්‍යයෙන් දවස් 12 එක්ස්පොනෙන්ෂල් මූවින් ඇවරේජ් එකෙන් දවස් 26 එක අඩු කරනවා. එතකොට එහෙම
ඒ කියන්නේ ඒතකට ඉන්ට්‍රස්ටිං සිග්නල් එකක් එනවා. මේක සිග්නල් එක නෙමෙයි මේක නිකන් ඉන්ඩිකේටර් එකක්. මේ එකෙන් එන්නේ ඇත්තටම දැන් දවස් 26ක් ගත්තන් පස්සේ ඒක ටිකක් විතර අර සෙටල් වෙලා බේස් ලයින් එකකට යනවා. දවස් 26ක ට්‍රෙන්ඩ් එක. හරි. ඒක ටිකක් ලොකුවට වේගෙන් වෙනස් වෙන්නේ නැහැ දවස් 26ක ට්‍රෙන්ඩ් එක. හැබැයි දවස් 12ක වේගෙන් වෙනස් වෙනවා ෂෝට් ටර්ම් ට්‍රෙන්ඩ් එකක්. එතකොට අර වේගෙන් වෙනස් වෙන එකකින් වේගෙන් වෙනස් වෙන්නේ නැති එක අඩු කරාම අපිට ගන්න පුළුවන් ඇත්තටම වෙනස් වෙන ප්‍රමාණය. ඒ කියන්නේ වෙනස් වෙවි තියෙන එකකින් වෙනස් වෙන්නේ නැති එකේ මැද ටික අඩු කරාම ඇත්තටම අපිට එන්නේ අර වේගෙන් වෙනස් වෙවි තියෙන ප්‍රමාණයනේ. ඒක නිකන් මැතමැටික්ස් වලින් ගත්තොතින් සිග්නල් තියරි වලින් ගත්තොතින් නිකන් ඒක අර හයි ෆ්‍රීකවන්සි ටික පාස් එකකින් අරගෙන ගන්නවා. ඒ කියන්නේ එක එක මීනින් තියෙන එක එක ඒකට. කොහොම සරලව වෙන්නේ දැනට තියෙන තත්ත්වය හැටියට වේගෙන් වෙනස් වෙන කොම්පොනන්ට් එක ගලවලා ගන්නවා මේ සාමාන්‍ය ට්‍රෙන්ඩ් එක එකෙන් අයින් කරලා. ඒක සිග්නල් එකක්. ඒක තමයි MACD කියන්නේ. මේ යන්නේ ඒක. ඊට පස්සේ ඒ වෙනස් වෙන එක ආයෙ ස්මූත් කරනවා. මේ මූවින් එවරේජ් කරනවට කියනවා ස්මූතින් කියලා. ස්මූතින් කියන්නේ ඒකම තමයි. මේක ගන්නවා ආයෙ මේ MACD සිග්නල් එක ආයෙ මේකක් ගන්නවා. එක්ස්පොනෙන්ෂියල් මූවින් එවරේජ් එක 9 days වල. එතකොට ඒක අර ඒ කියන්නේ මිල් එක වේගෙන් රියැක්ට් කරනවා. ගොඩාක්ම වේගෙන් රියැක්ට් කරනවා. ඒ කියන්නේ මොකද අපි ලොන්ග් ටර්ම් වෙනස් වෙන කැලලත් එකෙන් අඩු කරලා මේ ෂෝට් ටර්ම් වේගෙන් වෙනස් වෙන ටික විතරක් ඉතිරි කරලා තිබ්බම ඒක වෙනස් වෙනවනේ වේගෙන්. ඊට පස්සේ ඒක ස්මූත් කරාම යෙලෝ ලයින් එකේ ඒක ටිකක් ස්මූත් අරක ගොඩක් වේගෙන් වෙනස් වෙනවා. ඒතකොට මේක යූස් කරනවා ගොඩක් අය මේ ට්‍රෙන්ඩ් ඩිටෙක්ට් කරගන්න. ඒ කියන්නේ මේක ඇග්‍රෙසිව්ලි ට්‍රෙන්ඩ් වලට රෙස්පොන්ඩ් කරනවා. උදාහරණයක් විදිහට දැන් මෙතන ගත්තොත් මේ ප්‍රයිස් ඇක්ෂන් එක මේ දවස්වල මේකේ බ්ලූ ලයින් එක ටක් ගාලා ඇවිල්ලා මේ ස්ලෝ ට්‍රෙන්ඩ් එක ක්‍රොස් කරලා උඩට යනවා. මේක බයි සිග්නල් එකක් විදිහට ගන්නවා. මේ ඒකේ තේරුම ෂෝට් ටර්ම් මේක ටක් ගාලා ප්‍රයිස් එක වැඩි වෙන්න හදනවා කියන එක මෙතනින් කියනවා. ඒ වගේම දැන් මෙතනින් මෙහෙම ඇවිල්ලා මේකේ යෙලෝ ලයින් එක ක්‍රොස් කරලා මේක පහළට එනවා කියන්නේ ඒකට කියනවා මේක මේවට කියන්නේ මීන් රිවර්සල් එකක් කියලා. සාමාන්‍යයෙන් මේ ග්‍රීන් ලයින් එක කියන්නේ මීන් ලයින් එකක් කියලා කියනවා. ඇවරේජ් එකක්නේ. ඒ කියන්නේ මීන් එකක්නේ. ඒ කියන්නේ මේක දවස් 9ක මීන් එකක් තියෙන්නේ. මේක රියැක්ෂන් එකක් තියෙන්නේ. ඒකට මේ රියැක්ෂන් එක මේක ක්‍රොස් කර ගමන් ඔයාලට තේරෙනවා ඇති මේ ලයින් එක ක්‍රොස් කරලා පහළට ආව ගමන් මේ ලයින් එකත් ඒක ෆලෝ කරන්න ගන්න. කියන්නේ යන ඩිරෙක්ෂන් එක මාරු කරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ යෙලෝ ලයින් එක කරන්නේ පහු වුණාට නිල් ලයින් එක ඒ කියන්නේ බ්ලූ ලයින් එක යන පැත්තට ඒකත් ෆලෝ කරනවා. පහු වෙලා ෆලෝ කරන්නේ. මේක මෙහෙට වෙන්න ගත්තොත් ඒකත් ෂේප් එකේ හිට වෙන්න ගන්නවා. පාර ටික වෙලාවකින් පහු වෙලා ෆලෝ කරනවා. මේකට අපි කියනවා මීන් රිවර්සල් එකක් කියලා. ඒක මෙහෙම ගිහිල්ලා මේක මෙහෙම ක්‍රොස් කරගත්ත ගමන් මේකත් අඩු වෙන්න ගන්නවා. මීන් රිවර්සල් එක. එතකොට ඒ වගේ ටයිම් අපි කියනවා සෙල් සිග්නල් ගන්නවා කියලා. ඒ වගේ ටයිම් එකක් සෙල් සිග්නල් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේ අර හැම වෙලෙම 100ක් හරියන්නේ නැහැ. එතකොට මේ ගොඩක් කරන්නේ කට්ටිය මේක ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා ට්‍රේඩර්ස්ලා කරන්නේ මේ සිග්නල් කිහිපයක් එකට යූස් කරනවා. ඔක්කොගෙම කන්ෆර්මේෂන් අරගෙන ෆන්ඩමෙන්ටල්ස් උත් හිතලා තමයි මේ ඇක්ෂන් එක ගන්න. නිවුස් කියන අවුට්ලුක් එක ඉකොනොමික් අවුට්ලුක් එකයි කම්පැනි එකේ පර්ෆෝමන්ස් ඒවත් හිතලා තමයි බයෝ සිලෙක්ෂන් එක ගන්න. මේක මත fully depend වෙන්නේ නැහැ. එහෙනම් fully depend වෙනවා නම් මේවා ප්‍රැක්ටිකල් නැති වෙනවනේ. මොකද මේවා මැතමැටිකල් සිග්නල් එක කවුරු හරි මේක මත එක්කෙනෙකුට මේක විතරක් කරලා වින් කරන්න පුළුවන් නම් තව කෙනෙකුටත් ඒකම කරන්න පුළුවන්. එතකොට මාකට් එකේ එහෙම වෙන්න විදියක් නැහැ නේ. මාකට් එක කියන්නේ zero sum game එකක්නේ ට්‍රේඩින් කියන්නේ. එතකොට එක්කෙනෙකුට වින් කරනවා නම් ඒ කියන්නේ කවුරුත් එකම සිග්නල් එක ෆලෝ කරාම කාටවත් වින් කරන්න විදියක් නැහැ. ඒක නිසා මේවා අර කෙනාගෙන් කෙනාට යුනික් විදියට මේවා මිනිස්සු ඇඩොප්ට් කරගෙන
ඇඩප්ට් කරගෙන හදාගෙන තියෙනවා මේ තමන්ගේම ස්ට්‍රැටජිස් මේවා යූස් කරන විදිය. එතකොට තමයි මාකට් එකට යුනික්නෙස් එකක් ඇවිල්ලා වින් කරන්න පුළුවන් ස්ට්‍රැටජිස් හැදෙන්නේ. නිකම්ම මේක තිබිලා මේක බයිසිකල් එකක් කියලා try කරා කියලා මුකුත් වෙන දෙයක්වත් නැහැ. ගොඩක් වෙලාට පාඩු වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා තමන්ගේම යුනික් ස්ට්‍රැටජි එකක් හදාගන්න ඕන. එකක් හරි කිහිපයක් හරි ස්ටොක් එකත් ස්ට්‍රැටජිස් වෙනස් වෙන්න පුළුවන්. ඒ කිනේජ් එක අනුව. එතකොට එක හදාගන්න ඕනේ හිස්ටොරිකල් ඩේටා මාකට් එකේ බිහේවියර්ස් බලලා මේ වගේ මේවට රියැක්ෂන් කරන විදිහ බලලා මොකද ස්ටොක් එක සෙට් එකෙන් සෙට් එකක් මේවා ගේ රියැක්ෂන් වෙනස් වෙනවා. ඒකයි රයිට්. ඔය ටික තමයි තියෙන්නේ මේකේ මේ සිග්නල්ස් වලින් සිග්නල්ස් වල ඇත්තටම තියෙන අර ෆන්ඩමෙන්ටල් ගැන අයිඩියා එකක් තියෙනවා නම් ඉකොනොමික් අවුට්ලුක් එක ඒව ගැන අයිඩියා එකක් තියෙනවා නම් එන්ටර් ටයිම් එක එක්සිට් ටයිම් එක ගැන හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා මේක යූස්ෆුල් ෆීචර් එක. ඒකේ සාමාන්‍යයෙන් මම මේ announcement එක ඕපන් කරලා මම එක්සැම්පල් එකකට මේ කොමන්ඩ් ප්‍රසිද්ධ එකක් කරනවා. මේක මේ ස්ටොක් එක කරනවා. මේ ස්ටොක් එකේ කෑෂ් ඩිවිඩන්ඩ් announce කරේ 15 announce කරගම මේක එකපාරට ගොඩාක් වැඩි වෙලා තියෙනවා. දැන් මේකේ ඒ වුණාට ඊට පස්සේ ඒක ආයෙ අඩු වෙලා තියෙනවා. මේ සිනාරියෝ එක කියවම මෙතන මේක එක බලන්න ලේසි කියන්නේ. ගරුවා මෙතන බලුවට අක්කාලා පේනවා. මේ වගේම මේ ආපස්සට ගියාමත් ඔබ හිස්ටරි එකෙත් ওই විදිහටම රිපීට් වෙලා තියෙනවා. මේකේ මෙහෙට ගිහිල්ලා පහුගිය දවස්වල කෑෂ් ඩිවිඩන්ඩ් announce කරපු දවස් වලදී අගෝස්තු 27 වගේ මේ වගේ දැනක ගල අගෝස්තු පළවෙනිදා මේකේ ඩිවිඩන්ඩ් announce කරලා තියෙනවා. ඊට පස්සේ එක දිගට වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ආයේ මේ chart එක නිකන් දැන් මෙතන ඉඳන් ඔක බලන කෙනෙකුට තේරෙන්න ඕන මේක කෑෂ් ඩිවිඩන්ඩ් announce කරගම මේක වැඩි වෙනවා. ආයේ ඒක අඩු වෙලා යනවා සාමාන්‍යයෙන්. මේක තමයි මේ ස්ටොක් එකේ නේචර් එක. අර ඒ වගේ හිස්ටොරික් ඒවට මාර යූස්ෆුල් මේක මේ නොටිෆිකේෂන් එකත් එක්ක chart එක මේ align කරලා බලන්න පුළුවන්. announcement එකත් එක්ක chart announcement date එක chart එක align කරලා බලන්න පුළුවන්. මේකේ ඒක යූස්ෆුල් එකක්. ඊට පස්සේ මේකේ ඒ ටික තමයි තියෙන්නේ. මම ආයෙ මතක් කරොත් එතකොට මේ page එක රිපෙර් කරන විදිය මුලින්ම ඕන්න මේ දෙකක් තියෙනවා. ඕන්නම් financial section එකට එන්න. ඇවිල්ලා මෙහෙම මේක table view එක හරි තමයි කැමති විදිය. සමහර අය table view එකට කැමති, සමහර අය මේ chart view එකට කැමති. මොනවා වුණත් table එක බලන්න. මේක ගැන බලලා financially company කොහෙද ඉන්නේ කියලා idea එකක්. එතනින් satisfied නම් summary එක කියවන්න ඕනේ. මේ හොඳ idea එකක් ගන්න. මෙතන මේක comprehensive. සාමාන්‍යයෙන් human errors human කෙනෙකුට වැඩිය මේකේ මේ accuracy එක වැඩි. මේ ඒක නිසා මේක කියවලා idea එකක් ගන්න. හරිද? එතන satisfied නම් annual report එක latest එක කියවන්න එක හොඳයි. කියවන්න මේ ටික පොඩ්ඩක් scroll කරලා trend එකත් positive නම් annual report එක කියලා company ගැන idea එකක් ගන්න. ඒකට දැන් company fundamentals ගැන හොඳ idea එකක් තියෙනවා. ඊට පස්සේ යන්න shareholders ට. ඒකෙන් ගිහිල්ලා බලන්න කොහොමද concentration එක කොහොමද big players ලා මේ කරලා මොනවද කරලා තියෙන්නේ stake එක යාලා වැඩි කරගෙනද තියෙන්නේ අඩු කරගෙනද තියෙන්නේ big players ලා කිහිප දෙනෙක්ම වේගෙන් ඒ කියන්නේ stake එක අඩු කරගෙන යනවා සමහර විට ඔයාලට missing information එකක් තියෙන්න පුළුවන් මොකක් හරි bad vibe එකක් ඒකේ තියෙන්න පුළුවන්
ඒක නිසා එහෙම වුණොත් තා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න ඇයි ඒගොල්ලෝ මේ අඩු කරන්නේ කියලා. මොකක් හරි මිසින් ඉන්ෆර්මේෂන් එකක් තියෙන්න පුළුවන් ඔයා නොදන්න එයාලා දන්න. ඒ නිසා ඒක කෙයාර්ෆුලි බලන්න. ඊට පස්සේ සිග්නල්ස් වලට ඇවිල්ලා එන්ටර් ටයිම් එක ඩිසයිඩ් කරන්න පුළුවන්. chart එකක් බලලා මොන වෙලේද එන්ටර් වෙන්න ඕනේ කියලා. එන්ටර් වෙන්න එක හදිස්සි වෙන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට ඔපචුනිටිස් තියෙනවා. හරියට ඩිසයිඩ් කරලා හරි ටයිම් එකට එන්ටර් වෙන එක තමයි තියෙන්නේ. ඊට අමතරව මට කියන්න ඕන මෙතන මේ chat එකක් තියෙනවා ස්ටොක් එකට. මේ chat එක ගොඩක් අය වැරදිට යූස් කරනවා. මේ chat එක ඇත්තටම ස්ටොක් පේජ් එකේ තියෙන එක. ස්ටොක් පේජ් එකේ තියෙන chat එක අනිත් chat එකට වඩා වෙනස්. මේක දන්නේ මේ ස්ටොක් එක ගැන විතරයි. මේකට කිව්වොත් වෙන ස්ටොක් එකක් ගැන කියන්න කියලා ඒක දන්නේ. මේක දන්නේ මේ ස්ටොක් එක ගැන කම්ප්‍රිහෙන්සිව් අයිඩියා එකක් තියෙනවා මේකට. හොඳට. එතකොට මේ පේජ් එකේ ඉඳන් chat කරනවා නම් අහන්න ඕනේ ඒක ගැන විතරයි. එකත් යූස් කරන්න. එක ගොඩක් වෙලාවට ඒකට අපිට මිස් වෙන ඉන්ෆර්මේෂන් කැප්චර් කරන ඕන ප්‍රශ්නයක් අහන්න පොඩි ඩිලේ එකක් තියෙනවා රෙස්පොන්ස් වල දෙනකොට. කාලයත් එක්ක ටික අපි තව ඉම්ප්‍රූව් කරනවා. දැනට මේ ඇකියුරසි එක හොඳයි. හැබැයි මේ පොඩි ටයිමින් වල ඩිලේ එකක් තියෙනවා. ඒක නිසා ඒකත් යූස් කරන්න. ගොඩක් අපිට මිස් වෙන ඉන්ෆර්මේෂන් එතන කැප්චර් කරගන්න පුළුවන්. මේක මේක අනිත් එක කියන්න ඕනේ මම මේක සිලෙක්ට් කරගත්ත හැම ස්ටොක් එකක්ම නිකන් රැන්ඩම්ලි සිලෙක්ට් කරගත්තේ. එතකොට ඒක ගැන එතන කිසි ඉන්ෆර්මේෂන් එකක් නැහැ. ඒක හොඳයිද නරකයිද කියලා මම නිකන් රැන්ඩම්ලි පැටර්න් පර්පස් ඒ කියන්නේ එක්ස්ප්ලেইন කරන පර්පස් එක විතරයි ස්ටොක් සිලෙක්ට් කරගත්තේ. ඒකෙන් මොකුත්